ගන්න බෑ. හරි. දිනුවොත් එහෙම පෙරදෙනවා. ඒ කියන්නේ දිනුවොත් අපි පෙරදෙනවා. මේ ඇයි පෙරදෙන හේතුව තමයි මේ අපි හිත නමා ගන්න බැරි එක. ඉතින් මේකේ ඇත්තම වැඩේ අපි මේ හිත පාලනය කරගන්න එකනේ. හරිද? ඒක පාලනය කරගන්න බැරි නම් ගේම් ගහලා වැඩක් නැහැ. ඒ කියන්නේ ඉස්සරහා හැම වෙලේම හිතන්න හොඳ නැහැ. සල්ලි දැම්මනම් ඔයා අපි විඩ්‍රෝල් එකක් දා ගන්න ඕනේ. විඩ්‍රෝල් එකක් දා ගන්න. දානකොට ඊට පස්සේ අපිට මොකද හිතෙන්නේ? අපිට ආස හිතෙනවා. ෂා විඩ්‍රෝල් එක. මේකෙන් දැම්ම අය ටිකක් කියලා ගැහුවා. අයත් විඩ්‍රෝල් එකක් දැම්ම ඔන්න ඔහොම ගියොත් අපි දිනු. නැත්තම් මමත් මේ කතා කරන මමත් සමහර අවස්ථාවල ලක්ෂ කෝටි ගණන් මම ලක්ෂ ගණන් දීලා දිනවා. නමුත් විඩ්‍රෝල් එක දාන සුළු ගාණක් දාගන්න මේවා කරලා. හරි? ඒ කියන්නේ ඇයි? අපි ඉදිරි ගාන තමයි බලාපොරොත්තු ලැබුණු ගාන නෙමෙයි. තවත් ඉස්සරහට තියෙන ගණන් එකතු කරගෙන තමයි බලන්නේ. ඒක තමයි මේ සූදුවේ හැටි සූදුව එහෙම වෙච්ච හින්දා තමයි පෙරදෙන්නේ. හිතන්න ඔය බూరు මණ්ඩියක දැන් දැකලත් ඇතිනේ. මේ බూరు ගහන මේ දිනන මිනිස්සයා යනකොට යන්නේ අන්තිමට ආව මිනිහට ඇයි නැගිටින්නේ නැහැ. එනේ එකත් එක ගන්න. එනේ එකත් එක ගන්න අරුගේ සල්ලි දැක්ක මේකක් ගන්න කියලා ගන්න. අන්තිමට එක තමයි දිනන්නේ. ඒ වගේ අවස්ථා උදා කරගෙන අපි අර අතනදී සෑහිමයකටපත් වෙන්නේ නැති නිසා. හරිද? අපි ඒ වෙලට විඩ්‍රෝ දදා ගැහුවත් අපිට පුළුවන් ගේමක් ගහන්න. නමුත් එකවර දිගට හිතන්න යන්න එපා කවදාවත්. අර ඒකයි මේ සූදුව මෙහෙම තියෙන්නේ. මේ වගේ කම්පැනි සල්ලි කොහෙමවත් දාගෙන මේවා කරන්නේ අපේම සල්ලි තමයි කරකන්නේ. උමුත් ගන්නවා අපිත් ගන්න හැමදේම ගන්න. හරිද? ඒකයි කියන්නේ. ඒ හින්දා ඒ තැන නැත්නම් අපි මේ ගේම් ගන්න හොඳ නැහැ. හරිද? මම දැන් කියන්නම් රයිට් මෙගා සික් බෝ එකනේ. මේ සම්පූර්ණ මේ කියන්න කලින් මම දැන් ඔයාලා මේ ජොයින්ට් වෙන්න කලින් මම පොඩි ඔට්ටු ටික දැම්ම. ඉතින් මේ ලොස්ටුත් තුනා මම දාපු මුදලි මට මේ ටිකම ලොස්ට් වුණා. ඊට පස්සේ බලන්න මට මේ මෙතන ආවා. මේ ගහනකොට මේක ආවේ දැන්. පේනවද ඉතින්? මම දාලා හතර වැදුනා. හරිද? මේ වෙලාවේ හරි. ඒ වෙලාවේ මමත් ඔයාලා එනකම් මේ නිකන් ප්ලේ කරේ මම විඩ්‍රෝල් එකක් දැම්මේ නැහැ තාම. ඉතින් මේ දෙක ලොකුවටම වැදුනා. මට විඩ්‍රෝල් දාන්න ලක්ෂ 16ක් තිබ්බා. දැන් මේ ලක්ෂ 11 ගානට ආවිලා තියෙනවා. හරි. හරි. මේ තියෙන්නේ 11,81,000ක් හරි. 11,30,000 මම ඩිපොසිට් එක දාන් හිටියේ. හරි. මෙහෙම බලපුවාම හැම වෙලේම මම කියන්නම් දැන් අලුත් අය ඉන්නවා ඇති සමහර ජොයින්ට් වෙලා මේකේ. අපි අර ගෲප් එකට දාපු හින්දා තවත් ජොයින්ට් වෙනවා ඇති. ඒ කටියට රෙකෝඩින් කරනවනේ. හරිද? මුලින්ම මේක මෙගා සිග්බෝ එක ගැන හඳුන්වන්නොත් එimhe දැන් මෙගා සිග්බෝ දෙකක් තියෙනවනේ මේකේ. මෙගා සිග්බෝ X එකයි මෙගා සිග්බෝ කියලා නිකන් එකයි. හරිද? ප්‍රෙග්නන්ට් ප්ලේලගේ මේ ලයිව් X ලයි. ඒතර දැන් අර ගේම් එක කාටවත් වැඩ කරන්නේ නැහැ. ඒ කියන්නේ යාලා අප්ඩේට් එකෙන් පස්සේ කන්ටැක්ට් සපෝට් ටීම් කියලා එනවා. ඒක අපේ මොකක්වත් ෆෝන් එකේවත් වැරද්දක් නෙමෙයි. එයාලා මොකක් හරි ඉෂුව එකක් තියෙන. ඉතින් ඒක මේකත් ඒ විදිහටමයි ගෙවන්නේ. හරි. තව මේ සිග්බෝ කියලා ගොඩාක් ගෙන සිග් බැක් එක තියෙන සිග් බැක් එක ගැන අපි පස්සේ කතා කරමු. හරි. එතකොට දැන් මෙහෙම ගත්තොත් අපිට මේ දෙපැත්තක් කොට්ටු වලන්න පුළුවන්. නොදන්න අයට කියන අලුත් කට්ටියට මං හරි. දන්න කට්ටිය ඉන්නවනේ. ඉක්මනට කියන්නේ මෙන්න මේ ස්මෝල් බිග් කියලා තියෙනවා. ඔඩ් ඉවන්. ඒ කියන්නේ ඔත්තේ ඉරට්ට ඇල්ලන්න පුළුවන්. ස්මෝල් බිග් කියලා ඇල්ලනවා. ස්මෝල් බිග් කියන්නේ මේ කැට තුනේ එකතුව 4 සිට 10 දක්වා වැටෙනවා නම් ඒක ස්මෝල්. හරිද? එතකොට ඒකට ගෙවන්නේ එකට එකයි. මේ උඩ ගහලා තියෙන මේ එකට එකයි lose if any triple. ඒ කියන්නේ any triple එකක් වටනොත් එහෙම අපි දාලා තිබ්බොත් small හරි big හරි ඒක cancel වෙනවා. ඒ කියන්නේ cancel වෙන්නේ sorry. අපි lost ඒක. හරිද? ඒක තමයි එකෙන් කියන්නේ lost වෙනවා. එතකොට මේ තියෙන double සෑහෙන්න මම නම් ෆලෝ කරන එකක් තමයි ඩබල් නම්බර්ස්. හරිද? ඔයාලට ගත්තොත් මේ අතේ මේ මෙතන මේකේ ඩබල් ගිහලා තියෙනවා මේකේ ඩබල් ගිහලා තියෙනවා. රයිට් මේකේ ඩබල් ගිහලා තියෙනවා. ඇත්තටම ඩබල් යන්න පුළුවන්. අපි ඉස්සර මෙතනින් ගිහිල්ලා මෙන්න මේ මෙතන ක්ලික් කරලා ඉවරලා මේ හිස්ටරි එක බලනකොට යන අත බලා ගන්න. මේක පොඩක් මේ අමාරු අතක්. කියන්නේ 1 by 1 නැචන්නේ නිකන් අඩු වැටෙනවා වැඩි වැටෙනවා ඒ වගේ නිකන් පහලට ගියපු අවස්ථාවක් නැති අවස්ථා මේ. ඒවලට පේන මේ මෙතන ඉඳලා මේ. ඒ කියන්නේ හොඳම අතක් නෙමෙයි. රයිට්? හැබැයි හොඳට මයින්ඩ් එක ගහන කෙනෙකුට ගහන්න පුළුවන්. මම මේ අවස්ථාවේ තමයි 4 ඇල්ලුවේ. හරිද? ඒ කියන්නේ මේ 6 13 වැටුණා, ආය 5 වැටුණා. නෙක්ස්ට් ටයිම් ඒ චේන්ජ් වෙනවා නම් චේන්ජ් වෙන්නේ මේ ඒක මම කියන්නම් ඔයාලට කලින්. එහෙම කියලා තමයි මේ 4ට ඇල්ලුවේ 4 වැදුණා මට. හරිද? එතකොට ඊගාවගේ මේ ඩබල් නම්බර්ස් වලට ඔයාලට ගෙවනවා 8 ගුණයක්. එකට 8 ගුණයක්. ඒ කියන්නේ 17 දැම්මොත් උදාහරණයක් ලෙස 8000ක් ඔයාලට ලැබෙනවා. ඔයාගේ 17 එක 8000ක්. හරි? ඊට පස්සේ any triple කියන්නේ මේ මැදට දාමුත් 30 ගුණයක් හම්බ වෙනවා. ඒ කියන්නේ කැට තුනම එක නම්බර්. ඒ කියන්නේ 4 ඒවා තුනක් හෝ 3 ඒවා තුනක් 2 ඒවා තුනක් අන්න ඒ ආදි වශයෙන් වැටෙනවා නම්
ඒකට ට්‍රිපල් එකක්. හරිද? එතකොට මේ ට්‍රිපල් එකේ මැදට දාලා තිබ්බ කියන්නේ එනි ට්‍රිපල්. ඒ කියන්නේ මේ ට්‍රිපල් වලින් කෝක වැටුණත් මේකට මැදට ගෙවනවා ඔයා දාලා තිබ්බොත් එහෙම. එතකොට 17 දාලා තිබ්බොත් 30000ක් ගෙවනවා. මෙවට 150ක් ගෙවනවා. හරි? කියන්නේ 18 1,50,000ක් ගෙවනවා. ඊට පස්සේ නම්බර්ස් වලට ගත්තාම සම්භාවිතාවයේ අඩුම නම්බර්ස් එක මේ තියෙන 4 5 මේවා ටිකක් අඩුයි. එතන 4ට ගෙවනවා 50 ගුණයක්, 5ට ගෙවනවා 20 ගුණයක්. මේක මම කියන්න ඕනේ නැහැ. ඔයාලට මේ පේනවා ඇතිනේ. මේ තියෙන්නේ ඒ ආකාර ඊවසර ගෙවනවා. දැන් මෙතන 7 වැටෙනවා. 4ට එහෙම දාලා තිබුණාට 12 ගුණයක් ගෙවනවා. 18 12000. හරිද? එහෙම තමයි මෙහෙම තියෙන්නේ. හරි මේ වැඩිපුරම සාමාන්‍යයෙන් ගොඩාක් දුරට දැන් නම් 7ක් වගේ වැටෙනවා. නැත්නම් 8 9 10 11 12 13 මේ නම්බර්ස් වැටෙනවා. ඒයි වැටෙන්න හේතුව මෙන්න මේ 4 හැදෙන්න කැට මොනවද හැදෙන්න පුළුවන් හිතලා බලන්න ඔයාලා. 1 2යි 2 2යි විතරයි. 1 2යි 2 2කින් විතරයි මේ 4ක් හැදෙන්න පුළුවන්. ඒ කියන්නේ අනිවාර්යෙන් 1 2 කැටෙයි එකක 2 1කුයි වැටෙන්න ඕන. එතන අනිත් කිසිම කැට නම්බරයක් කරන මේ 4 හදන්න බෑ. එතන 5 පුළුවන් අපිට 3 1යි 1 2යි පුළුවන්. 2 2යි 1 1යි. ටිකක් අර එන්න එන්න සම්භාවිතාවය වැඩි වෙන පිළිවෙලට තමයි එහෙම තියෙන්නේ. එතකොට මේ 17ත් එහෙමයි. 17 හදන්න පුළුවන් මොනවද? 6 2යි 5 1යි හැදුනොත්. එතන වැඩි. හරිද? ඊට පස්සේ 16 අදලා බලන්න ඔය කට්ටිය කොයි වගේ කැට දෙක තුනක එකතුවෙන් විතර හැදෙන්න පුළුවන්. එතකොට මේ 8 9 10 11 12 13 කියන එක හැදෙන්න පුළුවන් කැට සංඛ්‍යා කීපයක නම්බර්ස් වල එකතුවෙන්. හරිද? නිකන් හදලා බලන්න ඔය කට්ටිය. එතකොට ඒ කියන්නේ සම්භාවිතාව වැඩි වෙනවා. ඇයි? සමහර නම් පහ වැටිලා දෙක වැටිලා එක වැටුණත් අට වැටෙන්න පුළුවන්. හරිද? හතර වැටිලා දෙකේ දෙක වැටුණත් අට වැටෙන්න පුළුවන්. හය වැටිලා එකේ දෙක වැටුණත් අට වැටෙන්න. දැන් වැටෙන්නේ ඔය කියන්නේ හය වැටිලා එකේ දෙක වැටෙනවා. ඒ අට වැටෙන්න පුළුවන්. ඒ කියන්නේ සම්භාවිතාවය වැඩි. 8 9 10 11 12 13. එහෙමයි කියලා මේ එකම නම්බර්ස් එක අල්ලන් යන්නම කියලා මට කියන්නත් බෑ. සමහරට චේන්ජ් වෙලා මේ වැඩි වැටෙන්න ගත්තාම සමහරට මේ ආසන්නේ මේ ටික විතරක් වැටෙන්නත් පුළුවන්. සමහරට අඩු වැටෙන්න ගත්තාම මේ ටික විතරක් වැටෙන්න අවස්ථාවක් තියෙනවා. එක ළඟම නම්බර්ස් නේ ගොඩක් වැටෙන්නේ. රයිට් එහෙමත් තියෙනවා. මේ තියෙන යට නම් යට ඒවා මේ යට ඒවා තියෙන මේ විදිහට හොඳට පැහැදිලිව පේනවා දෙකේ එකකුයි තුන එකේ එකකුයි යට ඒවි ඔය වගේ තමයි තියෙන්නේ මේ 6 1යි 2 1යි ඔයාලට දාන්න පුළුවන් ඒවට දෙන එකට 5 ගුණයක් ගෙවනවා ඔයා එහෙම දාලා තිබ්බොත් එහෙම 17 දාලා තිබ්බොත් 5 ගුණයක් ගෙවනවා හරි මේක එකට එකක් ගෙවන්නේ small big odd even විතරයි පල්ලෙහා තියෙනවා මේ තියෙන්නේ පල්ලෙහා මේ වලට දාලා තිබ්බොත් එක ගුණයයි ගෙවන්නේ නමුත් ඔයා දාන ඩිස් එක මේ තියෙන මේ වැඩි වෙනවා මේ වගේ ඔය හතර දාලා 50 ගුණයකින් හම්බෙන්න ඕනේ. මෙතන මේ 88න් හම්බුණා පහ දාලා තිබුණා ඔයා. හරිද? හැබැයි on this 3 කියලා තියෙනවා. හරිද? දැන් ඔයාගේ මේ දාලා තිබ්බනම් 80 මේකේ පහ වැටුණානේ. එතකොට මේ තියෙන්නේ on double. ඒ කියන්නේ ඔයා දාලා 3 දාලා තිබුණා 3 දෙයක් කරනොත් double වෙනවා මේක. දෙකක් එනවා. මෙතන පෙන්න 3ක් වෙනවා කියලා කියන්නේ 3ම වැටුනොත් ඒක 3 ගුණයක් වෙනවා. ඒ වෙලට මේ තියෙන්නේ 5 on 2 dis එහෙම වැටුනොත් එහෙම ඒ කියන්නේ ඒ මෙගාවින් දෙන අවස්ථාවෙන් ලැබෙන දේ ඒක හම්බ වෙනවා. හරිද? ඒ මෙගාවින් දෙනවනේ එක 88න් 25න් 15න් හරිද? හරි. එතකොට මෙහෙම තමයි වෙන්නේ. මෙන්න මෙච්චර ඔය තියෙන ස්ක්‍රීන් එකේ. නමුත් මේ අපි දාන නම්බර්ස් වලට දානකොට හරිද? මෙගාවින් එන අවස්ථා තියෙන හොඳට බලා ගන්න ඔයාලා. අපිට මේකේ තියෙන එකම දේ තමයි හරිද? මේ ගේම් එක ගහ ඉන්නකොට අපි ලොස් පොඩක් ඇත්තට මේ සල්ලි තිබ්බොත් තමයි ටිකක් හොඳ. උරු කියනෝනේ අපිට සල්ලි ටිකක් තිබුණොත් එහෙම මේ ගේම් එක ගහන්න ලේසි. හරි අඩු ගාණ රුපියල් 20000ක්වත් තියෙනවා නම් අපිට රුපියල් 300 වගේ. දැන් මේ සල්ලි සිලෙක්ට් කරන්න මෙන්න මෙතනින් දන්නේ නැති කට්ටිය කියන්නේ මේ මැද තියෙන මම පෙන්නන්නම් 7500 පෙන්නන්නේ මම සිලෙක්ට් කරන් ඉන්න ගාණ. නමුත් අපිට පොඩි වට සිලෙක්ට් කරගන්න පුළුවන් ගාණ. හරි. right මේ තියෙන මෙතන මැද ක්ලික් කරපුවාම මෙන්න මේ පේනවා. ඔයාලට රුපියල් 30 සිට ලක්ෂ 3 දක්වා සිලෙක්ට් කරගන්න පුළුවන්. හරි. ඔයාලා පොඩියට ගහනවා නම් සිලෙක්ට් කරගත්තේ සිලෙක්ට් කරගෙන නැත්නම් ඔයාලා කොහොට හරි දැන් අඩු වැඩි ගහන රුපියල් 30000 සිලෙක්ට් කරගෙන ඒ අතර නම්බර් එකට ගහන ටච් කරොත් එහෙම ඒ ටච් කරන ගාන 30000ම තමයි වදින්නේ. හරිද? අතනින් සිලෙක්ට් කරගත්තේ 30000 නම් ඒ 30000 තමයි වදින්නේ. ඒකත් මතක තියාගන්න ඕනේ. ඒ වගේ මට වෙලා තියෙනවා. මම ලක්ෂ 75000 සිලෙක්ට් කරගෙන නම්බර්ස් වලටත් වැඩිලා තියෙනවා. එහෙම වෙලා තියෙනවා. හරි. ඒ හින්දා කියන්නේ මෙතන සිලෙක්ට් කරගන්න ඔයාලට 6 පාරක් හරි ගහන්න පුළුවන් මෙහෙම. දැන් මේ උදාහරණයක් 300 අරගෙන මම 300 පහේ වදිනකොට කරන ඔය 900ක් වදින තුන් පාරක් ගහදී පහේ දෙකට මේ 300 900 වදිනවා. ඉතින් එහෙම මේ අපිට කැමති එකට මේවා කරන්න පුළුවන්. හරිද? ඒ කියන්නේ ටච් කරන ගානට මේ වදිනවා මේ ඒ අංකෙ උඩට. හරිද? එතකොට ගේම් එකෙන් පිට ගියා.
දිනේෂ් ඉන්නවද? දිනේෂ් ඇවිල්ලා ඉන්නවද දන්නේ නේ? දිනේෂ් නෑ නේද ඔයාලා? නැද්ද දිනේෂ්? තියෙන හොඳයි ඉතින්. ඕන්න දැන් 17 වැටෙන්නේ දැන් තමයි. හරිද? එතකොට මේ 50ට එකක් ඔය වන්නේ. දරි. දැන් කියමු. දැන් බලමු අපි හිස්ටෝරි එක බලාගෙන කොතන මෙන්න මෙතන තියෙන මේක තියෙන්නේ අපි ඉස්සෙල්ලා ගහපු එකම මෙතන ක්ලික් කරොත් අදිනවා. මම දැන් ක්ලික් කරා නම් අන්න 90 මෙතන 900 වැදුනා පහේ දෙකට. මේ මෙතන. ඒක ඩබල් කරනවා නම් ඔක ඩබල් කරොත් එහම 1800ක් වුණා. දැක්කනේ? එහෙම ඒ වෙනම ඈ. ඒ එතන ඒ තියෙන ඒවා ඔයාලා දන්නේ නැතුව ඔබවත් එහෙම ඔයාලා දන්නේ නැති ගාන තමයි ඩබල් වෙන්න පුළුවන්. හරි? දැන් කොයි වෙලේ හරි පහේ දෙක වැඩි කියලා ඕන මට ආය නැවත ඒක ගහන්න පුළුවන් 1800නේ. ඕන ආය ඩබල් කරන්න පුළුවන් 3600ක් අතුන එතන. මේ තියෙන්නේ ඒ එන්න එන්න මෙතන වැදුනොත් එහෙම ඒවා වැඩි වෙනවා ඈ. නොදැනුවත් ඔබන්න ගියොත් එහෙම ඔයාලගේ තියෙන මුදල් තියෙන ඔක්කොම වදී. ඊට පස්සේ කියනවා අයියා මගේ සල්ලි තිබ්බා ඔක්කොම නැතුව ගියානේ එකපාරම කියලා. ඇයි ඔයාලා මේ දන්නේ නැති නම් බටන්ස් ඔබලා තමයි එහෙම වෙලා තියෙන්නේ. හරි? දැන් මෙන්න මෙතන ගියා හිස්ටරි බලා ගන්න මේ. අපිට දැන් බලපුවම මෙතන පේනවා බිග් වෙట్లా තියෙන 51ක් ඉවන් හරිද ඔඩ් ඉවන් වල ඔඩ් 54යි ඉවන් 45යි ස්මෝල් 48යි බිග් 51යි. එතන මෙතන තියෙන ට්‍රිපල් වෙట్లా තියෙන කීයද? 1යි. එන් ට්‍රිපල් වෙట్లా තියෙන කීයද? 1යි දැනට. දැන් ඒ කියන්නේ 100ට එකක සම්බන්ධතාවයක් කරලා තියෙන්නේ. ඔයාලා බැලුවා නම් මම ඔයාලට පෙන්නනවා මම ඉස්සෙල්ලා බලන් ඉද්දි මේ මෙතන ඉතුරුට කියන්නේ 107 ගියා. එක තැනම තුනක් ඔයාලා අද දවලු හරි ඊයේ උදේ හරි කවුරුහරි දාලා තිබ්බනේ. ඒ 7 වගේ ඒ වගේ යනකොට එන් ට්‍රිපල් ළඟ ළඟ ගිහිල්ලා තියෙනවා කොට දුරට. දැන් මේ කලින් වැටුණු 15 එක තියෙනවා මං හිතන්නේ එන් ට්‍රිපල් 15ද කියලා බලමු. ඔව් ඒක විතරයි දැනට තියෙන්නේ. හරි මෙන්න මෙහෙම අපි ගත්තට පස්සේ ඔයාලට පේනවා ඇති මේ වැටෙන කොහොට චේන්ජ් වුණත් වැටුණු නම්බර් ආසන වෙනවා. දැන් මේ දිගේ ගන්නකො 8 8 10 10 7 ඒ යනකොට වැඩිලා තියෙන්නේ ආසනම නම්බර්ස්. එතකොට මේ 12 15 මේ මාරු වෙනකොට 13 මේක ඔයාලා අල්ල ගන්න ඕනේ. ඉතින් 10යි අයත් 12 ගියා 17 තමයි තුර දුරින් වැටලා තියෙන්නේ. එතනින් විතර අපිට මැෂින් වෙන්නේ. ඒකොල්ල මේවට වෙනද මෙතන චේන්ජ් වෙලා තියෙන විදිහ 14 13. හරි? 6 8 6 10යි. හරි? එතන පොඩක් දුරින් ගිහලා තියෙනවා. නැත්තම් ගොඩක් දුරට අපි ළඟම ආසන්න නම්බර්ස් ටික තමයි වැටෙන්නේ. හරිද? ඒ මම කරන්නේ එහෙමම තමයි. එතන මම නම්බර්ස් වැටුණු පැත්තේ දැන් මේ බලනවා දැන් වැටලා තියෙන්නේ කීයද? 8 කීයද මේ 10නේ. අනිත් පැත්තේ ගහනවා. දැක්කනේ? ඒ කියන්නේ 13ට ආසන්න 14. දැන් ඔයාලට මේ උදාහරණ බලන්න පුළුවන් මේ 14 පොලිමේ වැටුණා 14 13 14. හරිද? නැවත මම ගහන්නේ මේ 13යි 14ක් ගහනවා නැත්නම් 10යි 9යි 8 ගහනවා. ඔය වගේ ඒ කලින් වැටිච්ච එකේ ආසන්න නම්බර් හා මේ දැන් ආසන්න නම්බර්ස් තමයි මම ගහන්නේ. හරිද? ගොඩක් දුරට වැටෙන්නේ එහෙම ගොඩක් දුරට වැටෙන හින්දා 180ක් 90ක් එහෙම වැටෙන හින්දා අපිට දිනුම ගන්න පුළුවන්. දැන් කීයද? 12. දැක්කනේ? ඒ කියන්නේ මේ 14 12. ඉතින් ඒ ආසනම නම්බර්ස් තමයි වැටෙන්නේ. වෙන පිට යන්නේ ඉතාමත් කලාතුරකින්. ඒ කියන්නේ දැන් මේ 12 වැටුණාට පස්සේ 4 වැටිලා ඊට පස්සේ 17 වැටිලා අය 7 වැටිලා නිකන් අර හිතන්න බැරි තනින් තන වැටෙන්නේ නෑ මේකේ. හරිද? නැවත 12 වැටෙන්න පුළුවන් 10 වැටෙන්න පුළුවන් 14 13 ඔය හතර නම්බරයක් වැටෙන්න පුළුවන්. අන්න එන්ට්‍රි බල්ලක් ආවා. රයිට්. ඔන්න. මේ එන්ට්‍රි බල්ලක් ඉතින් අපිට ඒ වෙලේ විශ්වාස කරලා ගහන්න බෑ එන්ට්‍රි බල්ලක් දැන් එයි කියලා. ඔය කවුරු හරි බලලා ඩබල් නම්බර්ස් ගියොත් එහෙම බලලා ගහන්න පුළුවන්. මේ මෙතන දැන් ඩබල් නම්බර් ගිහිලා තියෙනවද නැහැ පහේ දෙකක තමයි ගිහිලා තියෙන්නේ. එතන දැන් එන්ට්‍රි බල් 6 ගියා. හරි. ඉතින් නැවතත් අපි බලමු හිස්ටරියට ගිහිල්ලා. වැඩ නම්බර් එක මොකද එන්ට්‍රි බල් එක ඇරලා තමයි දැන් වැටෙන්නේ. ආයෙත් කියලා ආයෙත් 12. දැන් මොකද උනේ 14 12 කලින් වැටුණා එන්ට්‍රි බල් එක කරනවා නැවතත් ඒ 12මයි. කියන්නේ කලින් වැටුණු ආසනම නම්බර්ස් තමයි වැටෙන්නේ. 12 වැටුණානේ. නැවතත් අපි ඔය අතරෙන් 12 11 12 14 නැවතන් එහා පැත්තේ වුණු 10 9 ඔය වගේ 7 වගේ 8 වගේ වැටෙන්න පුළුවන්. හරිද? ඒ අතර නම්බර්ස් 4 5ක් සිලෙක්ට් කරලා ගහ ගන්න. ආසන්නම නම්බර්ස් ටික ගහන්න නැවතත් ඒ නම්බරෙම ගහන්න. හරිද? දැන් කී 18. හරිද? 10ට ආසන්න නම්බර්ස් එක අනිත් පැත්ත හැරුණානේ මේක. දැන් ඔයාලට මේක රතු හින්දා මේ රතු එක කියන නැත්නම් මේක මෙතන තුනක් තියෙන්නේ. ඒතර ස්මෝල් එක තියෙන්නේ. ඒතර 8 වැටුණා. හරිද? මේක මෙයා කරන්න ඕනේ කියන්නේ පොඩ්ඩක් රුපියල් 30 30 ගහනකොට මේක ඇඟට එනවා. එතකොට ඔය ළඟ ආසනම නම්බර්ස් ටික ගහගෙන කියන හරි. හරිද බලමු 8 පස්සේ මොකද වැටෙන්නේ කියලා. 10. දැක්කනේ? 8ට පස්සේ 10.
මෙතන 10ට පස්සේ 8 වැටුණා 8ට පස්සේ දැන් 10 වැටුණා. ඒ කියන්නේ මේ චේන්ජ් මෙතන දැන් ඔයාලට පැහැදිලිව මේ ගොඩක් දුරට අඳුන ගන්න අමාරු මේ තනින් මේ වෙනස් ඒ කියන්නේ ලොකුවට මේක පැත්තට යන්නේ නැහැ. මේකේ අවස්ථාවක් එනවා හරියටම ලේසියෙන් ගහන්න පුළුවන්. අඩු යනවා 5ක් 6ක් යනවා වැඩිත් යනවා 5ක් එක ගොඩේ යන අවස්ථාවක් එනවා. අපේ කට්ටිය දන්නවනේ මේ නියම ටයිම් එකක් කියලා. ඒක මේකත් නියමයි තමයි ටයිම් අපිට අල්ලගන්න. නමුත් අර මේ අරක තමයි ලේසිම ටයිම් එක. ඒ කියන්නේ මේ හැමෝටම මේ එහෙම පන්නන් ගිහලා ගහන්න පුළුවන් නම්බර්ස් ටිකක් යටින්නේ ඒ එක ළඟ පහළට එනකොට. දැන් මෙතන ඔයාලා මෙහින් ගත්තාම ඔයාලා බලන්න මේ නම්බර්ස් කීපේ ඇරෙන්නේ 8 6 10 8 10 6. ඒ කියන්නේ ඒ නම්බර් ටික විතර වැඩිලා තියෙන්නේ. මෙතන ගත්තොත් 14 13 12 14 එච්චරම තමයි. හරි? දැන් මට 13. හ්ම්. ඒ කියන්නේ මෙතනින් එහාට ගත්තට පස්සේ වෙනස් වෙලා නැහැ. ඒ වැටුණු නම්බර් කැටිම තමයි මාරුල්ලා වැටලා තියෙන්නේ. නැවත නැවත ඒ නම්බර් හා ආසන්නම නම්බර්ස් ටික තමයි වැටලා තියෙන්නේ. හරිද? ඕක ට්‍රික්ස් එකක් මේකේ. හරිද? ඒතර සාමාන්‍ය එනි ට්‍රිපල් එක වගේ අපි පන්නනකොට සාමාන්‍යයෙන් ඩබල් නම්බර්ස් ගොඩක් එනවා නම් 100ට 4ට 5ට වඩා එන් ට්‍රිපල් එකක් වැඩි තියෙනවා නම් ඕල්ලගේ එන් ට්‍රිපල් එකක් වැටෙන්න පුළුවන්. හරිද? දැන් නැවත 11. හරිද? අර දුරින් දුර වැටෙන්නේ නම්බර් ඉතා කලාතුරකින්. ඒ කියන්නේ ගොඩක් අය පන්නනවා මම දන්නවා 4 5 16 17 කියන්නේ වැඩිපුර හම්බෙ කියලා. ඉතින් මෙහෙමයි හම්බ වෙයි. ඒක ඉතින් වැටෙන්නේ කලාතුරකින්. ඒ කියන්නේ ගොඩාක් වෙලාවක් ගිහිල්ලා වැටෙන්නේ. අනික අය ගහනවා මම දන්න කට්ටිය එක දිගටම එන් ට්‍රිපල් ගහනවා. අපි එතන බලන්න මේ එන් ට්‍රිපල් පරිස්සතේ වෙනන්නේ 100ට 2යි. හරිද? ඉතින් 150න් හම්බ වෙනවා. මෙහෙමයි ඉතින්. එන් ට්‍රිපල් ගහන් ඉඳලා එක නම්බර් එකට ගහන් ඉඳලා අත් 120ක් ගාලා 100 අර 150 වැඩිලා හම්බුනත් ඉතින් එක සමානව ගහලා තිබ්බොත් නම් ප්‍රශ්නයක් නැහැ. නමුත් එහෙමනේ අපි වෙනස් කරන අපේ මයින්ඩ් එක වෙනස් වෙනවනේ. එතකොට මේ වෙනස් වෙනවා අපේ ඔය මේ හම්බෙන ගාන. අපි කවුරුත් හිතන්න එපා මේකේ සේරම ගැහුවොත් අපි දිනුම්. හරිද? අලුතෙන් එන හිතන්නේ මේ ඔක්කොටම ගහන්න පුළුවන්. ඔක්කොටම ගහන්න පුළුවන්. එහෙම වුණොත් ඔක්කොම දිනුම් කියලා හිතන්න එපා. ඒකයි ප්‍රතිශතය වෙනස් කරලා තියෙන්නේ. හරිද? ඔයාලට පේනවා ඉතින් මේ සමහර අපි මේ ඔක්කොටම ගහලා 9 වැටෙනවා. 6 ගුණය හම්බෙන්නේ. අංක 14කට ඔයාලා ගහලා තියෙනවා. හරිද? මෙව්වට එන්ට්‍රි පෙළ වලටත් ගහලා තියෙනවා. නමුත් අංක 9 විතරක් වැටෙනවා. ඒතර මොකද වෙන්නේ ඔයාලට? 6 ගුණය හම්බෙන්නේ. ඔයාලා ලොස්ට්. හරිද? අපි එහෙම හිතුවට මේව හදලා තියෙන මේ ක්‍රමයට අපි එහෙම ගැහුවොත් දිනන්න පුළුවන් නැත්තම එහෙම වෙන්න තැන තමයි දාලා තියෙන්නේ. හරයිට්. එතකොට මේ නිකන් බලන්න මේ චුට්ටක් අල්ලගන්න 8 9ද මේ. මෙතන බලන්න. ඔයාලා 13 11 12 11 බලන්න. නැවත නැවත මේ නම්බර්ස් ඒ ආසනම නම්බර්ස් කියන එක තමයි තියෙන්නේ. ඉතින් මේ වගේ අතක් ආපුවම ඔයාලට අත් 4 5 හරියට අල්ලගත්තා නම් ඇති. මේ අතර මෙගා වින්නයක් එනවා. හරි 25 බැටරි වෙලා එනවා. ඔන්න ඔය අවස්ථාව තමයි එන්නේ. 14. හරි. දැන් ඊගාට බලන්න මේ ඊගාට මං ගොඩක් දුර නැවතත් මේ 14ට අපි ගහන 12 දැන් 14 මේ 7 තිබ්බනේ 7ත් එක්ක මං 8 9 ගහනවා 6 7 8 9 හරිද ওই නම්බර් කීපයක් ගන්නවා ඉතින් පොඩි වට රුපියල් 30 ගානේ ඔයාලට වැළුවත් ටික අප් කරගන්න පුළුවන් මේ විදිහට ගියොත් එහෙම හරිද මේක තේරෙන්නේ නැහැ මේක මේ පොඩ්ඩක් ඇත්තටම මේ සෙල්ලමක් කරන්න ඕනේ අන්න 13 දැක්කනේ 14ට පස්සේ 13 ඉතින් බලන්න මේ අස්පනා අපිට පේනව කටියට වෙන දෙයක් නැහැ ඒ වැටුණු නම්බරයට ආසනම නම්බරය තමයි යන්නේ. නැවතත් අපිට ගහන්න පුළුවන් 14 13 12 ඔය තුනෙන් එකයි. මෙතන 7නේ වැටුනේ 8 හෝ 7 6 වගේ මං ගහනවා. හරිද? ඉතින් එහාට දුරට යන්නේ නැහැ. ඒ ළඟම තමයි ගහන්නේ. නැවතත් 7 ගහනවා. මෙතන 12 13 14 නැවත ගහනවා. ඉතින් දුර ගියොත් බලමු. දැන් 8. මං කියවනේ ඉතින්. දැන් 7 වැටුණාට පස්සේ 8. ඕක තමයි මං ගහන්නේ. ඉතින් මට ඕකට එනවා. මම ඕකට අනිවාර්ය රුපියල් 30000ක් ගහනවා 8ට. ඉතින් ඕක මට එනවනේ. හරිද? නැවත අපි ගහන්නේ 14 13 කලින් වෙట్లా තියෙන ඒ 14 13 12 ගහනවා මේ 7 8 9 හරි ගහනවා ඊගාවට හරි 6 ගහන්න පුළුවන් 9 ගහන්න පුළුවන් දෙපැත්ත එකක් ගහනවා ඔය අංක පහක් විතර මං හිමිට අල්ල ගන්නවා හරි මෙගා වින් එක කරනවා හරි දැන් කියලා අං 8 I think වෙන කියන්න දෙයක් නැහැ ඔතන ඔච්චරයි මේක මීටින් එකේදී ඔයාලා වටහා ගත්තා නම් එච්චරයි මේ වගේ යද්දි ඒ නම්බර්ස් ටික යනවා ඒ වගේ ගහන්න විතරයි තියෙන්නේ. දැන් මේ එක සමාන දෙයක් කරන නැවතත් අපි 8 9 7 ගහන්න පුළුවන්. අර පැත්තෙන් 13 14 12 ගහන්න පුළුවන්. මම එහෙම ගහනවා. වෙනස් වෙනකම්ම ඒ විදිහම ගහනවා. ඒ යන සිටා එක වෙනස් වුණොත් වෙනස් වෙනකම් ගහනවා. ඒ විදිහම. හරි? දැන් 10. හරි? දැන් 10 10 වැටුනේ 8 ගාවට 10. ඉතින් ඒ තාසනම නම්බරයක් තමයි. සාමාන්‍ය අර ළඟම දෙපැත්තේ නම්බර්ස් තමයි මම ගහන්නේ. නම් ඉතින් ওই 10 ගහන්න පුළුවන් කට්ටිය දැන් බලලා.
නැවත ඊගාවට 8 ගහන්න පුළුවන් 13 12 ගහන්න පුළුවන්. කලින් වැටුණු මේ ආසනවන මේ මෙන්න මේ වපසරි තියෙන නම්බර්ස් ටිකම ෆලෝ කරන්න ඕනේ. ඔය වගේ අවස්ථාවක ඒක තමයි ගොඩක් දුර වෙන්නේ. ඕන් දැන් තමයි වෙනස් වුනේ. දැන් කී වෙනවද 16 වෙන්න. ඕන්න ටිකක් දුරට වැටුණා නම්බරයක්. නමුත් අපි හරියට ගැහුවොත් මේ මෙතන ඉඳලා මේ නම්බර්ස් කීපයක් අපි අල්ලගෙන දැන් වින් කරලා තියෙන්නේ. අපේ වින් එක වෙනස් වෙන්නේ මේ 10න් හෝ 16න් මේ අතර. ඉතින් ඔන්න ඔය ටික මේ ටික එනකොට අපේ දිනලා තිබුත් විඩ්‍රෝල් එක ගත්තා නම් පැත්තකට ඉවරයි. තාවත් නෑ මේ 16 වට පස්සේ ආයෙත් ගහනවා. දැන් 16 උන 15 වැටෙන්න පුළුවන්. නැවත 8 9 6 වැටෙන්න අපි 16 පස්සේ 6ත් වැටෙන්න ගහනවනේ. ඔව් ආයෙත් 10යි. හරිනේ. මේ මෙතන තිබුණු නම්බර් දෙක දැන් මේ වැටුනේ නැවත. කලින් ගියපු ආසන්නම නම්බර්ස් ඔය යන්නේ. හරිද? දැන් 1 by 1 ඇයිද නැත්නම් 10ට 9 වැටෙයිද 16ට 15 වැටෙයිද කියලා බලලා පොඩ්ඩක් ගහනවා. හරි දැන් 16 වැටෙන කලින් 16 නැවත 16 හෝ 15 14 10 9 11 ඒ කියන්නේ ඒ 10 කලින් 10ට වැටෙන ආසන්න නම්බර 10මයි. නැවතත් කීයද 9. දැක්කනේ 10ට 9. මේ කට්ටිය මේවා දාලා තියෙන පොඩක් ඔය මේ කතා කරනවා නම් අහන්න කියන්න මොනවා හරි. මේ නොතේරෙන දේවල්. එක එක්කෙනා මයික් ඔන් කරලා යපනවා හරිනේ. ඔව් මොකක් හරි. එක ගොල්ලෝ ගන්න එපා. බලන් ඉන්නොත් උඹට තේරෙනවනේ. දැන් වෙනස් වෙන්නේ නැහැ නේ මේ පේනව නේද? මේ ගියපු තැන් වල ආසන්නම නම්බර්ස් ටික යන්නේ ඉතින්. මෙතනින් ගේමක් ගහගන්න වෙන ලොකුවට වල හැම වෙලේම ඉන්නේ ට්‍රිපල් පන්නලා විනාශ වෙලා යන්න එපා. කෙලව ගන්න එපා. 150න් ගන්න හැම වෙලේම ගහන්න එපා. 100ට වට 100කට තමයි මේ දෙකක් පෙන්වන්නේ. ඉතුරු වට ගානම ගිහිලා තියෙන අනිත් නම්බර්ස් තමයි ට්‍රිපල් නැතුව. හරිද? එක දිගට පන්නන්න යන්න එපා. වැටෙන අවස්ථාවල තියෙනවා ඩබල් නම්බර් එකක්දී. ඒතර 9 9 ඔය වගේ එන්ට්‍රිබල් වල නම්බර්ස් කීපයක් තියෙනවා වැටෙන්නේ මොනවද? 3. 3 වැටෙන නම්බර්ස් මෙතන නෑ. 3 වැටෙනවා, 6 වැටෙනවා, 9 වැටෙනවා, 12 වැටෙනවා, 15 වැටෙනවා. ඊට පස්සේ 18නේ තියෙන්නේ. 18ත් නෑ. ඒතර අර නම්බර් එක දිගට ළඟ වැටෙද්දී ඒ හා සමාන යන ඩබල් නම්බර්ස් වැටෙද්දී පොඩ්ඩක් ගැහුවට කමන්නේ. ගොඩක් දුරට එහෙම වැටලා මටත් වැටලා තියෙන එහෙම අහුවෙලා තියෙනවා. මම ওই 12යි මල්ලලා තියෙනවා. 4 දෙක වැටලා එක දිගට යද්දී හරිද? ඉතින් එහෙම අල්ලන්න පුළුවන්. දැන් ඔයාලට බලන්න මෙතන නිකන් චේන්ජ් එකක් වුණා 1 by 1 එකක් යන්න වගේ යන්නේ. එතකොට බලනවා කලින් වැටුණ 11 8 13නේ. රයිට්. මම දැන් ඒකට අඩු එකක් ඇයි කියලා හිතලා මම ගහනවා 8 ගහනවා 9 7 ගහනවා 13යි 12 ගහනවා 13 වැටුණානේ 12 ගහනවා 12යි 13යි ගහනවා. ගහලා බලමු. ඉඳලා බලමු. හරි ගියොත් මේ කීයෙන් වැඩි වෙලා වැටෙනවද කියලා බලමු. එහෙම වැටෙනව නම් දැන් කීයද? අන්න වෙනස් වුණා. දැන් 16. හරි. ඕන් ඔය වගේ ඉඳලා හිටලා තමයි ටිකක් දුරින් වෙනස් වෙන්නේ. හරිද? නමුත් මේ හරිය 16 ගිහිලා තිබ්බා සමහර අය මන් දන්න ළඟ එහෙම 16න් පස්සේ අපි 6ක් ගහනවා නැත්නම් 16 15 8 නැවත ගහන්න පුළුවන් මෙතන 8 තියෙන හින්දා ওই විදිහට ගහනවා. හරි. මේ අත යන විදිහට බලමු පොඩ්ඩක්. මෙගා වින් එහෙම බලා ගන්න පුළුවන් කට්ටියට. හරි. දැන් ඕන් ආයෙත් 8. හරි මේ මෙතන 8 මෙතන 8. හරිද? බලාගන්න මෙතන 7 චේන්ජ් වෙන ටයිප් එකෙන් 8. ඒ ආසන්නම ඒ නම්බර හෝ නැවත ඒ නම්බර. හරි. වෙන මොකුත් උන්නේ නැහනේ. හරි. දැන් 8ට ඔන්න 7 ගන්න ඕන නැත්නම් 16 15 14 වැටෙන්න පුළුවන්. හරි. විටින් විට හිස්ටරි බලන්න. අතෙන් අත බලන්න. අපිට මතක හිටින්නේ නැහනේ. මං අතින් අත බලනවා. හරිද? ආයෙත් 9. ඔන්න. එතුමයි 10. ඔව්. මේ එතුමයි මේ පොඩි ප්‍රශ්නයක් අහන්න. කියන්න. මේ ඕකේ 18 වැටුනොත් එතකොට අපිට මේ කවුන්ට් එකේ නෑනේ 18. ඔව් කොහොමද අංගේ වෙන්නේ හම්බෙන්නේ කියන්නේ? ඒක තමයි. එන්ට්‍රිපල් වලට 18යි 3යි වැටුනොත් අපිට එතන හම්බෙන්නේ නැහැ ඒකට ගහලා තියෙන්න ඕනේ ඔව් ඒ කියන්නේ අපි එන්ට්‍රිපල් ගහලා තිබ්බොත් තමයි නැත්තම් මල්ලි අඩු වැඩ වෙන්නේ නැහැ. මොනවත් හම්බෙන්නේ නැහැ. නේ. ඔව් ලොස්ට් එක මේ යනෝනේ. ඒ දෙක මේ කැටර තියෙනවනේ. ඒක තුර ආ තමයි මේ දෙපැත්ත දීලා තියෙන්නේ. ඒතර මේ 18යි 3යි මේකේ දීලා නැහැ. ඔව් හරිද? ඒක තමයි. ඒවා ඉතින් කම්පැනි වාසියට මං කිව්වර හැමදේම එයාලා ගලපලා මෙයා කරලා ඉතින් උන්ට කෙලවෙන්න ඔව් හදන්නේ නැහනේ. ඒ විදිහට තමයි හදලා තියෙන්නේ. හරිද? හරි දැන් හරි. ඒ අතර අපි 1 2ක් 6 2ක් ඇත්තට මේ ඩබල් නම්බර් කියන එක ගොඩක් කට්ටිය බලන්නකො මේ ඒක ඩබල් ෆලෝ නම්බර් මේ කරන්න. මන්නම් මේ යන පැත්ත අනුව ඩබල් නම්බර් ෆලෝ කරනවා. යන පැත්ත අනුව කියන්නේ ආ මේ හිස්ටරි බලනවා. දැන් මේ බලන්න මේ අඩු පැත්තටනේ යන්නේ. ඒතර මේ අඩු හ්ම් පැත්තට දැන් යන්නේ. යනවා පේනවනේ. හතරක් ගිහිලා හ්ම් තියෙනවනේ මං ඊගාකත් අඩු යයි කියලා තමයි ගොඩක් හිතන්නේ. නමුත් මේ ආ 16 9 ඒවත් ගහනවා මං. ඒතර කියන්නේ කලින් වෙන්නේ 16 නේ. ආ ආයෙත් මේක මේ වෙනවනේ මොගුල හැත්තාම. එකපාර ඔට්ටු කීයක් විතර තමයි මම අංක 5කට කොහොම ගහන්නේ? එන්ට්‍රි බලක් ගිහිල්ලා. හරි? කියන්න ගියේ මම කියන්නේ
දැන් ඔයාලට පේනවා ඇති මේ 16 එහෙම ගියාම පස්සේ පොඩ්ඩක් ඉතරක් බලන්න ලොකු නම්බර යන්න සමානට ලොකු නම්බර්ස් එක්ක මේකක් යන්න පුළුවන්. අනික මම ඔයාලට කියලා තියෙනවා මතක ඇති කලින් මෙන්න මේ වගේ එන් ට්‍රිපල් යනකොට මේ ස්ක්‍රීන් එකේ දෙකක් පේන්න යනවා. මේ අවසාන මොහොතේ හරි යනවා ඒක ගොඩක් දුරට. එන් ට්‍රිපල් යන්න ගත්තොත්. ඒ කියන්නේ අපිට මේ පේන ස්ක්‍රීන් එක ඇතුලේ එන් ට්‍රිපල් දෙයක් පේන්න ගොඩක් දුරට තියෙනවා කියලා මම කියලා තියෙනවා. හරිද? ඒක මේ එන් ට්‍රිපල් යන්න ගියොත් ඒක වෙනවා. නැත්තරම ඉතින් කරන්න දෙයක් නැහැ. යන්නේ නැහැ. ගොඩක් දුරට එන් ට්‍රිපල් මේ ඒ ස්ක්‍රීන් එක ඇතුලේ මේ ස්ක්‍රීන් එක ඇතුලේ මේ යනවා. දැන් අරක දැක්කද මැකෙන්ට කලින් තමයි මේක ගියේ. දැක්කද ඔයාලා? ඕන් ඔහොම තියද්දි තමයි ගියේ. හරි? ඔන්න ඔහොම තියද්දි ගියාන් පස්සේ ඕම් බලන්න. ඒ ස්ක්‍රීන් එක පේන ඒ විදිහට ගිහිල්ලා තියෙනවා. ඉතින් මොකක් විදිහද ක්‍රමයක් දන්නේ නැහැ ඉතින්. දැන් ඒ ගහන්න. විදිහට අපි දැකලා තියෙනවා. ඔව් මේ සෙල්ලම් කරනවානේ අපි. ඒතකොට දකින්න. දැන් මෙතන බලන්න ඔයාලා පස්සේ මේ 10 අඩු ගිහිලා නැවත මේ 12 වැටුනේත් චේන්ජ් වෙනකොට මේ 13 වැටලා කලින් තියෙනවා. ඒකට ආසන්න නම්බර 12 වැටුණා. දැන් 8 වැටුණා. මේ පිට නම්බර යන්නේ ඉඳලා හිටලා පේනවද ඔයාලට? බලන විදිහ ඔය ඒ කියන්නේ තනින් තන යන්නේ පිට නම්බර යන්නේ ඉඳලා එතන හිටලා. අපි එන ගහන විදිහට හුඬ ගහන්න බෑ. මම දැන් කිය 10 13. හරි බලන්න මේ ළඟ නම්බරයක් කොහේ මේ 12ට 13. පේනවද ඔයාලට? 12ට 13 ගියේ චේන්ජ් එකදී. ඒක වැටහෙනවද කට්ටියට? දැන් මේ 1y හරි යනකොට කලින් වැටුණු නම්බරට ආසන්න නම්බරේ ওই නම්බරේ. දැන් 12ට 13නේ. නැවත 13 අපි 12 හරි 8ට 9 වැටෙන්න පුළුවන්. 7 වැටෙනකොට නැවත 8 වැටෙන්න පුළුවන්. ඔන්න ඔයගේ නම්බර් පහක් විතර ඉතින් අල්ලන්න ඕනේ ඉතින්. ඒකට අර පොඩ්ඩක් ඉතින් සල්ලි දින එක වැඩි. දැන් කියේ 10යි. අයියෝ ඔයා කියන්න දුන්න 11. කාලය මොකද කියන්නේ 11 12 13 ඔය. ඒ ළඟම තමයි ඉතින් වෙනස් වෙන්නේ නැහැ. ඔය ඕක තමයි ලොකුම ට්‍රික්ස් එක. මම නම් ෆලෝ කරන එකම ලොකුම ට්‍රික්ස් එක ඕක. හරිද? දැන් සමහර කියනනේ මේ අයියේ ගහමු අපි මේ ලයිව් වල මේ තප්පර ගානක් ඇතුළත හිතන්නත් ඕන මේ හිස්ටෝරිය බලන්නත් ඕන ගහන්නත් ඕන. එහෙම ගහන්න බෑ. එහෙම කරලා තියෙන ඕන තරම්. එහෙම කරන්න බෑ. හරි. දැන් මේ 6 වැටුණා. හරිද? අට රාසන් 6 ඒ වගේම තමයි මේ ළඟ 16 එහෙම කියන්නේ. එතකොට සාමාන්‍යයෙන් 6 වගේ 6න් පස්සේ නැවතත් මේ පැත්තේ අපි ලොකු 12 ගහන්න පුළුවන්. නැවත 5 ගහන්න පුළුවන්. මේ 5 ඒ 6ට ආසනනේ 6 5 7 ඊට පස්සේ 12 නැවත 16ත් උනන් ගහන්න පුළුවන්. 6ට පස්සේ ගොඩක් දුරට 16 වැටලා තියෙනනේ මේ ගොඩක් ඒ හින්දා. ආන් 7 වැටෙනවා. දැක්කනේ 6ට පස්සේ 7. තේරුණාද ඒක? ඒ 6ට පස්සේ දැක්කනේ මේ තුන ගහනවා මං කොහමද? නැවත 6 ගහනවා 5 ගහනවා 7 ගහනවා. මේ දෙපැත්ත නම්බර්ස් ගහනවා. ඊට පස්සේ අර නිකන් නෝමලි 6ට පස්සේ 16 15 වැටෙනවා කියලා තියෙන හින්දා මේ දෙපැත්ත ගහලා ඊට අමතරව කලින් වැටුණු නම්බර එක ගහනවා. හරි? තව මොනවද තියෙනවද අහන්න ඉතින් සාකච්ඡා කරලා දැන් මටත් ඇති දැන් ගහන ඉන්න දිගට නිතරම මේකේ මේ ඒ කට්ටිය දන්නවනේ. 12. එතකොට ඔයාලා පොඩ්ඩක් ගහලා ඈ මොකද? 11. මෙන්න මේ වගේ පොඩි මේ වගේ අපේ රටාවක් රුවන්ම යනකොට දින මේ වගේ රටාවක් යනකොට පොඩ්ඩක් ඔයාලා try කරන්න ඒ රටාව හඹා යන්න. හරිද? 13 11 මේ නැවතත් මේ 11 වැටෙන්න පුළුවන්. නැවතත් මේ පැත්තේ 6 7 8 9 වගේ ඒ වගේ නිකන් පොඩි රටාවක් යයි කියලා ඒක අනුක්‍රමය කරගන්න. ඒක පොඩ්ඩක් follow කරන්න. මේක ගොඩක් අර බකරට් වල තමයි මේ සීන් එක කරන්න පුළුවන්. මේ මේකසි බැක් එකේත් මේක පුළුවන්. හරිද? හරිද? ඕම් බලන්න. මේ 11 නැවත ගියා. ඒ විදිහට යනවා ඉතින් සමහරට. ඊගායකත් මේ 11 12 13 වැටෙන්න පුළුවන්. නැත්නම් මේ 6 7නේ 8 9 7 ඔය වගේ වැටෙන්න පුළුවන්. ගොඩක් අර බකරට් වල තමයි ඔය වගේ සීන් එක කියන්නේ. මේකෙත් ඔය විදිහට සෙට් වුණාම ඔය විදිහටම ෆලෝ කරන්න ඕනේ. වෙනස් කරන්න යන්න හොඳ නැහැ. ඒ යන විදිහට අපි මේ අල්ලගෙන යන්න ඕන. 8 දැක්කනේ 8 9 වැටෙන්න 7 දැක්කනේ මෙතන වැටුනේ වැටුණා 6 7 වැටුණා දැන් මයිත් 7 වැටුණා දැක්කනේ නැවතත් ඊගාවට 7 හෝ 6 8 දාන්න පුළුවන් හරිද මේ දෙපැත්ත නම්බර්ස් දාන්න පුළුවන් නැවත නැත්නම් 11 12 ඒ ටික දාන්න පුළුවන් 13 එකම නම්බර්ස් ටික මෙතන යන්නේ උඹ බලන්නකො මේ ගොඩක් දුරට මේ කැටියෙම ගියොත් එහෙම එකම නම්බර්ස් ටිකක් තමයි කරගෙන්නේ 13 12 දැක්කනේ මේ ඒ කැටිය යන්නේ අර මේ වගේ කැටියක් ඇදී එකම ගියපු නම්බර්ස් ටිකක් කියන්නේ 13 කියලා තියෙන 11යි 6යි 7යි මේ විතරයි දැක්කනේ 12යි
අපිට ඉතින් මේක මෙහෙමයි. ඉතින් හැම වෙලේම අපිට මෙනවා කියන්න බෑ. මමත් ඉතින් මේ වෙන කොහොම හරි ඉතින් ෂොට් එකක් අර මේ වදින ගමන් මේ සල්ලි ගන්න ඕන. ගොඩක් ලක්ෂ දැන් එදා මේ නම කියන්නේ නැහැ ඉතින් කොල්ලගේ රූපේ දැම්ම දැක්කනේ. ඉතින් මිනිහට මට තමයි වැදලා තිබෙ මේනකන් ලක්ෂ 60යි ඊට පස්සේ වැදුනේ එයාට. එයා 67 ලක්ෂ ගණක් වැදලා තිබෙනේ. මට 66 ලක්ෂ 60000යිනේ. එයාට වැදුනා 67 ලක්ෂ ගණක් වැදුනා. එයා ගැහුවා 1,48 ලක්ෂයක්. දැන් ඉන්නවද දන්නේ නැහැ මේකේ. වෙලාව තමයි 800 වුන් 4 වැටෙන දෙයිනේ වෙලාව කාලෙකි. වෙලාව තමයි හරිද මොනවා වුණත් අපි දන්නෙත් නැහැ මෙගා වින්නම් දෙන වෙලාව මේ දැන් දෙයි ඒව දන්නේ නැහැ. ඇත්තට මම දන්නෙත් නැහැ. නමුත් මෙගා වින් එක්ක වැදුණු ගමන් ඉතින් මේ හතරේ වතුන හතර වැටලා තියෙන 88. ඉතින් ඒ 888 එදා මේ ඒ කොල්ලට මේ තුන් පාරක් වැදුනා. තුන් පාරක් 888. අපි දිනුම් දෙන්නේ නැහැ කියන්න බෑ. ඇත්තටම මමත් මේ මට ඇත්තටම මම මේ කොච්චර ප්ලේ කරත් මට 888න් ඇත්තටම වැටලා තිබ්බේ නැහැ කවදාවත්. හරිද? මං හිතුවා මං ලොකුවට ගහන ඉඳන් මට වැටෙන්නේ නැද්ද මේ මගුලේ කියලා වෙලා. නමුත් මට ඒ වැටුණානේ 888. ඒ ස්ක්‍රීන්ෂොට් එක කවුරුහරි දකින්න ඇති නේද? 66 ලක්ෂ 60000ක් ආවා. 7500 888න් වැඩි වෙලා. ඉතින් එතනින් මං හිතාගත්තා එහෙම එකක් නැහැ කියලා. ඉතින් එදා අරු 1,48 ලක්ෂයක් ගන්නකොටත් මට ඉතින් තේරුණා ඉතින් එහෙම එකක් නැහැ ඉතින්. එහෙම දෙනවා. දැන් අපි ඔය දැකලා දැන් කෝටි 5 ගහපු අය ඉන්නවා. කෝටි 26 ගහපු අය ඉන්නවා මන් දන්න. හරිද? ඉතින් මේ අපේ ඉතින් වෙලාවක් තමයි ඉතින් නේද මේක මේ විදිහට ගහන්න පුළුවන්. හොඳ මෙගා වින්නයක් එක්ක ඉතින් වැදුනහම ඉතින් මේ අර පරණ ඊයේ පෙරදර මල්ලි කියන ලක්ෂ 5ක් ඇදලා ඉතින් දාලා තිබ්බනේ. උගේ මෙතෙක්කල් ඩිපොසිට් කරපුවත් ඇවිල්ලා ඌ වින් එකකුත් අරගෙන ඒ කියන්නේ එහෙම එකක් තමයි මේ ගේම් එක. හරිද? ඒ කියන්නේ මේ එහෙම එකක් මේ දැන් මේ පහළටම යනවා. අර සමහරට වල දැකලාද වැල පිටින් යනවා වගේ සමහරට ගොඩක් දුරට යන්න පුළුවන් මේ ඒවයි ගියොත් එහෙම මේ වැල පිටින්ම. පොඩි සරඹයක් තියෙන පොඩි දෙයක් තියෙන්නේ මේ යන නම්බර්ස් වලට ආසන නම්බර්ස් ෆලෝ කරගෙන යන්න තියෙන්නේ ගොඩක් දුරට ඉඳලා තමයි වෙනස් වෙන්නේ මේ ඉඳලම තමයි මේ 4 වැටලා තියෙන්නේ 10න් පස්සේ ඊට පස්සේ ඒ නම්බරම ළඟම නම්බර ගිහලා තියෙනවා 10යි මේකයි ඕන් දැන් චේන්ජ් වුණා අනිත් පැත්ත 12 ඒ චේන්ජ් වෙනකොට චේන්ජ් වෙන්නේ මේ එහා පැත්තේ නම්බර එක කොවිලෙත් මං කියන එකයි මේ අඩු පැත්තේ යන්න එතන නම්බර්ස් ටික අහ කලින් වැටුණු අනිත් පැත්තේ නම්බර එකක් ගහන්න නම්බර දෙක තුනක් 12නේ වැටලා තියෙන්නේ ඉතින් නැවතත් 12 වැටුණා ඔය පොඩි දෙයක් තියෙන්නේ. ඉතින් මේක ඉගෙන ගන්න ඇත්තටම මේ සෙල්ලම කොයි කරන්න පුළුවන් අර ක්‍රෑෂ් අපිට කරද්දි මගේ නම් ඉස්සර මං මුල් කාලේ ගහන රුපියල් 100ට පුපුරද්දි පපුවත් එක දෙනවා ඇත්තටම. හරිද? හිතා ගන්න බැරි විදිහට මේ ඒක වදින්නේ ටක් ගාලා පුපුරද්දි ඇත්තටම නිකන් එන අමාරුයි. හරිද? ලොකුවට ගහන එකෙන් බලන්න ගහන මැරෙලායි. හරි? මේක නිකන් සෙල්ලමක් විදිහට කරන්න පුළුවන් කටේ. එහෙම කරන්න. බෙට්ටයක් දාන්නකො පොඩියට. ඈ බෙට්ටයක් දාන්නකො පොඩියට. ඕක තමයි කරන්න බැරි කට්ටියත් එක්ක බෙඩ් දාන එව්වයි මේ ළඟ ඉන්නකොට කට්ටියට ගහලා දෙන එව්වයි ඒව කරන්න ගියාම නිකන් අන්න වැටුණා තුනක් මේ දැක්කද දැන් එන්ට්‍රි බල් දැක්කද මේ ඩිස්ප්ලේ එකේම දැක්කද ඇත්තට ඈ ඒ කියන්නේ මේ අනිත් පැත්ත ඉවරෙන්න කලින් ගොඩක් දුරට එන්ට්‍රි බල් යන්න ගත්තාම යනවා දැක්කද දැන් සමහර 100ට 3 4 5 පෙන්නට පස්සේ ඔය කට්ටිය බලන්නකෝ හරිද මේ මාර විදිහට මේ කියන්නේ මේ එන්ට්‍රිපල් 8 9 යනකොට එක ළඟ යවටනවා කියන්නේ මේකටම ආපහු එන්ට්‍රිපල් එක ගන්න අවස්ථාව තියෙන. ඒ වගේ පොඩ්ඩක් පොඩි ගාණක් හරි ගහලා බලන්න. රුපියල් 30 වැදුනත් ඇතිනේ අනේ. ඔය කටියට. තේරුණාද? ඇහෙනවද? ඔව් ඒ කටියට මේ රුපියල් 30න් දැම්මත් ඇති මේ 150 වැදලා එනවනේ. දවසට ඇත්තටම අපි හිතන්න රුපියල් 1000ක් 2000ක් අපි හිතමු දැන් නම් සාමාන්‍ය වැඩ කරන රුපියල් 3000ක් කම වෙනවා. කොච්චර මහන්සි වෙනවද? කී දෙනෙක්ගෙන් බැනුම් අහන්න ඕනද? ඈ ඒක හරියට කරේ නැහැ කියලා බැනුම් ගන්න අරවා කියන මේවා කියන ඒකයි 3000 අපිට මේක නිකම් ඒ වැඩේ කරලා ඇවිල්ලා හරි රුපියල් 1000ක් 1500ක් හොයාගන්න පුළුවන් දෙයක් මේක බැරි දෙයක් නෙවෙයි ඇත්තට මම කියන්නේ කට්ටිය සූදුර මේවා කරනවත් නෙමෙයි මේක අපේ හිත විතරයි මචං නැත්තේ ඒ කියන්නේ සල්ලි ඇවිල්ලා පෙරදිච්ච උන් මන් දන්න ඕන තරම් ඇති මේ දිනනවා ඒත් මදි කියලා ඇයි මේක මචං අංක වලින් අපිට පේන්නේ දැන් මම ඔයාලට පෙන්නවොත් මෙතන මගේ 11,65,500 තියෙන අන්න 17 වැටුණා මේ 18 වැටුණාට පස්සේ 6 3 වැටුණාට පස්සේ දැක්කනේ 6 දෙකකින් ලොකු නම්බර්ස් එක 18 දැන් මෙතන බලන්න 1 ලක්ෂ නෑ 11,67,500 මේක අංකයක් පමණයි මේක පේන්නේ මේක වටිනාකමක් ගන්න නම් මං අතර ගන්න ඕනේ පොතට ගන්න ඕනේ නේ මේක තියෙනකල් මෙහෙම මේ වගේ ලොකුවට දෙයක් හිතෙන්නේ ලක්ෂ 15 කියලා ගහමුනේ ඕකමයි හිතෙන්නේ ඕකමයි ඉතින් ඕක හිතන තාක්කල් අපිට ඉතින් දිනන්න බෑ දැන් මෙතනින් මම හිතුවොත් එහෙම රයිට් කමන්නේ මම දැන් මේ 1.30යිනේ මම මේක එහෙනම් ගන්නවා
ලක්ෂ 10ක් ගන්නවා. ආන් දිනු. ඒතර ආසයි හිතෙනවා. ඒක ගත්තා. ඊගාවට එක හැට තව හිතාගත්ත අද දවසට ඇති හරි නැත්නම් මේකෙන් මම තව රුපියල් 30000යි ගන්න කියලා. එතනෙමුත් අපේ හිත නමා ගන්න තිබ්බනම් අපේ හිත කියන්නේ මේ අපේ තමයි හිත. අපේ හිත උනාට මමයි හිතයි දෙකයි කියලා වලට හිතා ගන්න පුළුවන්. දැන් හිතනකොට තනයි මගේ මේ ඒක හිතෙන්ම දෙපාරක් හිතනවත් දන්නේ නැහැ. මට හිතෙනවා මේ හිත කියන මේ තව ටිකක් ගහමු නේද? අරු කියන නෑ ගමු. නමුත් අරකව පාලනය කරන්න එන අමාරුයි. ගහනවම තමයි. හරිද? ඒ ගහනවම තමයි. අන්න ඒ පොයින්ට් එක අපිට බේර ගන්න. හරිද? එතනින් අයින් වෙන්නේ හිත නම්ම ගන්න තිබ්බොත් අපි ගොඩ අන්න ඕක සෑහෙන අමාරුවෙන් කරන්න ඕන දෙයක්. ඒක කන්ටිනියු කරලා බලන්න කට්ටිය. හරිද? ඇත්තම දින මම මේ කාලයක් කරානේ මම මුල් කාලේ එන්න සෑහෙන ඩම් එක දාලා කරාට පස්සේ මාර ඒක ඇඟට පත්තියන් වුණා. කරගෙන මම 6000 ගානේ සෑහෙන ණය වෙලා හිටියේ ලෙසටම. ඒ කරලා ඇත්තටම මේ සෑහෙන කාලයක් කරා. හරිද? දැන් කරන්නේ නැහැ කියන්නේ දැන් දිනනකින් ගන්න දිනන්නේ ලක්ෂ 50යි 60යි ආවත් මං ඉතින් ඇත්තටම ලක්ෂ 40ක් 42 මං එදා 66න් ඇත්තටම ගත්තේ 51යි ගත්තේ. ඉතුරු ටික ගහන්න නිකන් මේ අහන්න නැවතත් 17 150න් වැඩි වුණා. දැක්කනේ? ඔය ඩබල් නම්බර් ඇල්ලුවා 6 2 වැඩිලා 3 2 වැඩිලා කියනවා. එතන ඈ ඔන්න සෑහෙන හොඳ නම්බර්ස් ටිකක් ගියා. 17 දෙකක් ගියා ළඟම ඈ. 16 ඉස්සෙල් දෙකක් ළඟ ගියා. හරි? මේ එහෙමයි කියලා හැම වෙලේම 17 ගහන්න එපා. රුපියල් 30 40ක් වගේ පොඩි වට තියෙනවා ගහන්න නැත්තම් සමහර අය ඉන්නවා ඕක අල්ලන්නේ මොයි 17 ඕක ටිකමනේ කියන්නකෝ. හරි? ඔය ඩබල් නම්බර් දාන මං කිව්වේ ඔය පේනනේ දෙකේව දෙක 50න් බැදුනා. හරිද? මේ දෙකේ දෙක 50න් බැදුනා. සාමාන්‍යයෙන් යන පැත්ත බලලා වැටෙන නම්බර්ස් බලලා ඔන්න මේ ඩබල් නම්බරයක් එම ගහන්න. මේ නිකන් ඉන්න එක 6 එක මං ඔහොම ගහනවා මේ නම්බර්ස් ගහන්න කලින් ඒ යන පැත්තට අනුව මේ ඩබල් නම්බර් ගහනවා. වැදුනොත් 88න් එහෙම වැදුනොත් එතරම් දිනුම්ම වෙලා තියෙන්නේ. හරිද? ඊටම කලාතුරකින් තමයි ඩබල් නම්බර් එකක් වැටෙන්න තියෙන්නේ. නැත්තම් සෑහෙන දුරට මේ ඩබල් නම්බර් වෙන්න. දැන් බැලුවොත් මෙතන මේ වැටලා තියෙන 6ව 2 2ව 2 කලිමුත් 6ව 2 වැටෙන දැක්ක 17. ඉතින් ඔහොම තමයි වෙන්නේ ඉතින්. මේ මොනවත් මේකේ ඉෂුවක් තියෙන දැන් කට්ටිය මේ අලුතෙන් ආපු කට්ටිය මේ පේ අවුට්ස් එහෙම පිළිබඳ දැනුවත්ද? ඔයාලට බලන්න පුළුවන් මේකේ තියෙන එක ඔප්ෂන් තියෙනවා. ඉතින් හැමදේම හිස්ටරි බලන්න මෙතන තියෙනවා. ඔයාලගේ පේ අවුට් and ලිමිට් බලන්න පුළුවන්. මේ තියෙන්නේ. මෙතන බලන්න පුළුවන් ඔයාලට කීයක් ඔට්ටුවක් ඇත්තටම අංකයකට දාන්න පුළුවන්ද? කොච්චර ලිමිට් එකක් ගන්න පුළුවන්ද? මේ හැමදේම බලන්න පුළුවන් මෙතනින්. හරිද? ස්මෝල් බිග් වලට අපිට දාන්න පුළුවන් ලක්ෂ 15ක් යනකම්. එකට එකයි ගෙවන්නේ. ඔඩ් ඉවන් වලට රුපියල් 30 ඉඳලා ලක්ෂ 15ක් දක්වා. ඩබල් එකට දාන්න පුළුවන් 1,50,000යි. හරිද? එකට 88 ගුණයක් යනකම් 87 ගුණයක් යනකම් ගෙවනවා. ඒ කියන්නේ අර වැඩි වෙන විදිහට ඈ. ඒතර ස්පෙસિෆික් ට්‍රිපල් වලට. එනි ට්‍රිපල් එකට දාන්න පුළුවන් 15000යි. ඇයි ඉතින් වැදුනොත් එහෙම නැත්නම් ලක්ෂයක් විතර දාලා වැදුනොත් එහෙම කෙල වෙනවනේ ඉතින් උන්ට. ඒ හින්දා ඒ අර වැඩි ප්‍රමාණයක් ගෙවනේ වල දාන්න පුළුවන් ඔට්ටු ප්‍රමාණයත් අඩුයි ඈ. හරිද? ඒවත් බලා ගන්නවල පේ අවුට් ලිමිට් එහෙම තියෙනවා. හරි. ඊට පස්සේ එක තියෙන සපෝට් සපෝට් ඒ වුණා ඉතින් සපෝට් කරනවද දන්නේ නැහැ. මම නම් සපෝට් ඉල්ලලා නැහැ කරලා නැහැ බලලා නැහැ. හරිද? මේ හොඳට මතක තියාගන්න ගොඩක් අය මගෙන් අහලා තියෙනවා අයියේ මං ගැහුවේ නම් රුපියල් 5 මේ බටන් එක ඔබා ගන්න එපා. ඉස්සල ගහපු නම්බර වලට වැටෙන්නේ. ඊට පස්සේ ඊගාව එබුණුත් ඒවා ඩබල් වැටෙන්නේ ඈ. පේන තියෙන කොළ පාට එක. හරිද? මට ඕක වෙලා තියෙනවා. හරි. ඊට පස්සේ ඉතින් ඔළුව අත ගහන් හිටියාම ජීවිතේට ඒ නම්බරේ වැටලත් නැහැ. වැරදිලා ගහන එක. නැවත 4 වැටෙනවා. දැන් ගොඩක් දුරට අර මේ කියන්නේ වැඩිපුර ගෙවන නම්බර්ස් තමයි වැටෙන්න ගත්තේ මේ අවස්ථාව ටයිම් එක. හරි. තවම අර හොඳයි කියලා සුපිරිම ගහන්න පුළුවන් අතක් ආවේ නැහැ. ඒ කියන්නේ එක මේ වගේ පහළට යනවා අය වැඩිත් පහළට යනවා අඩුත් පහළට යනවා. ඒ වගේ සෙට් එකක් යන ටයිම් එකක් තියෙනවා. ලොවෙත් නැතුව ගහන්න පුළුවන්. ඉතින් ඒක ඉතින් හොඳට ගහන දන්න කෙනෙකුට ගහන්න පුළුවන්. හරිද? දැන් බලමු අපි තව එන් ට්‍රිපල් එක යයිද කියලා මේ වගේ අවස්ථා දැන් මේ වගේ හැම මෙතන ඕන් එන් ට්‍රිපල් ගියා. ඔව් මෙතනත් ඉවරෙන්න කලින් එන් ට්‍රිපල් එකක් ගියා. මේ අවස්ථාවත් යයිද කියලා බලමු. ඉතින් දැන් 103ක් වෙලා තියෙන්නේ. 4 5 පෙන්න නම් කොහොමත් 7 8ට යනකම් බොහෝ දුරට එන් ට්‍රිපල් යනවා. හරිද? මේ මල්ලි මේක රෙකෝඩින් තියෙනවද? කරාද? ඕ මන් මේ කම්පියුටරේම ගත්තා බලමු හරියයි. ඔව් අර රෙකෝඩ් මේ වෙනවා. අද ආපු නැති අයට අපිට කවදා කරන්න වෙයිද දන්නේ නැහැ මේ. ආ. ඔව් 12 වෙනකම් පුළුවන් නේ. ඊට පස්සේ එකක් ගමු නේද? අරගෙන මේ අර සික් බෑක් එකත් හොඳයි. ඉතින් සික් බෑක් එක නම් මමත් ගියා ලක්ෂ 54 කීප විතර ලොස්ට් වුණා. මේ දින පුසල්ලි ලොස්ට් වුණා කියන්නේ මාර එක මේකේ හොඳයි ඒ ගේම් එක ඇත්තටම ගහන්න පුළුවන්.
අර මේ ඒකේ මේ ටයි කේස් එක තමයි මේ අවුලම තියෙන කේස් එක. දැන් අඩුවම පොඩ්ඩක් පහළටම යනවා අඩු. හරිද? ඒ ළඟම දැන් ඉස්සෙල්ලත් ඔයාලා දකින්නද මේ මෙතන 10 වැදිලා 4ෙන් තමයි චේන්ජ් වෙලා තිබ්බේ. මෙතනත් එහෙමයි 8 ගිහිල්ලා 4 ගිහිල්ලා ඊට පස්සේ නැවත අර 8 9 8 ඒ ළඟම නම් මේ 8 9 8 කලිමුත් මේ ළඟම නම්බර මෙතන 11 මේ 17න් තමයි වෙනස් වෙලා තියෙන්නේ දුරේ නම්බරයක් වෙලා තියෙන්නේ ඉඳලම තමයි දුර නම්බරයක් ගටෙන්නේ දැන් ආයෙත් 9 මේ ඕම් පහළට එන බලන්නකෝ ඒ ළඟම නම්බරනේ මේ පොලි මල්ල ගත්තත් ඇති අපි බලලා මේ පොලි මල්ල ගත්ත රුපියල් වලට මේ 4 දී ඕන්නම් කැඩි අපි 4 ගහලා නැත්තම් ඉතුරු ටිකම අපිට ළඟම නම්බර ආසන්න මේ නම්බර එන්න ගියපු නම්බර වලට 8 ඔය මෙතන ඉඳලා 8 9 8 ඔය මෙච්චරයි දිනන්න අපි යව කරන්න ඕනේ. ඒ ළඟම එන නම්බර්ස් ටික ෆලෝ කරන්න එච්චරයි. දැන් කිත් 10 ඔය. ඒ අඩු පැත්තටම එන පේනවනේ. අන්න. මේ නම්බර් ළඟම නම්බර ටික තමයි යන්නේ. හරි. මේ වංගුව ගත්තාම විතර පොඩ්ඩක් කෑෆුල් නම් ඇති. ඇතරියත් ඇති මෙතනින් එහාට. විඩ්‍රෝ එක දාන්න ගියා නම් හරි දැන්. තව යයිද නැත්නම් වැඩි එකටද කියලා. එතන තු. දැන් 10 15. ඕන් ටික දුරට ගියා. ඕන්නේ මේ 12 වැටෙන 12ට නැවත 12 13 ළඟ වැටෙන්නද ඕන් දැන් තමයි 15 එක චේන්ජ් උනේ. හරිද? නැවත 15 චේන්ජ් වුණාට පස්සේ මම ගහනවා කොහොමද 15 16 14 ගහලා නැවත මම ගහන්නේ මේ පොඩි මේව ගහන්නේ මේක ඇත්තරලා අර 5 ගහනවා. ගොඩක් දුරට 15න් පස්සේ වැටෙනවනේ වැටලා තියෙනවා මට ඉතින් ඇත්තටම මේ වැඩි වෙලා ගුණෝනේ. නැවත 14 දැක්කනේ. මම 15 14 16 ගහලා නැත්තම් ගහන්නේ 5 ගහනවා. දැන් මෙතන 14 වෙන. ඉතින් මේ පැත්තෙන් ආයි 14ට එනවා. සාමාන්‍ය 14ට ගෙවන්නේ 12න්. ඕක වැඩි විත් වෙනවා මේ 20 ගුණයෙන් 30 ගුණයෙන් එහෙම වැඩි වෙනවනේ. හරි. නැවත බලමු. නැවතත් 14 15 16 තුන ගහනවා. නැත්තම් මේ අර පැත්තෙන් අර පහ මම නැවතත් අල්ලගෙන එනවා ඉතින්. ඕන් 8 වැටුණා. හරි. 7නේ. 14 වැටුණොත් 7 වැටුණා කියලා අර කවුද අපේ මේ දිනේෂ් කියනවනේ. දිනේෂ් ගාදත් දාලා තියෙන මම දැක්කා මේක ක්‍රිස්ටමය. ඒ විදිහට තමයි වැටලා තියෙන්නේ. 14 වෙනවා සාමාන්‍ය 7 වැටෙනවා. ඒ වැටලා තියෙනවනේ. ඒ වගේ තමයි මේ උනේ. ඒ වගේ එක එක කෙනාගේ තියෙනවා Tamanට අහුන් ට්‍රික්ස් හැම එකම අපිට අහුවෙන්නේ නැහනේ. දිනේෂ් දැන් නැහැ. නමුත් දිනේෂ් දානවා නිතරම දානවා මෙහෙමයි. මෙහෙම නම්බර් එනවා. මෙහෙම නම්බර් එනවා කියලා. ඒ වගේ එකක් තමයි ගියේ. 14 නුත් 17 යන්න පුළුවන් කියලා. හරි බලමු මේ මම ඉන්නේ මේ ඔෆ් කරන්නද මේ එන්ට්‍රි පොල් එකක් ඇයිද නැවතත් කියලා. ඒ විදිහම වගේ වුණොත් කට්ටිය ෆලෝ කරන්න. අපි ඊගාපාර මෙගාසික් බැක් කරන්න බලමු අනික් කට්ටියට මේ උන් නැත්තම් හරි. ඔය ඩබල් නම්බර් ගහනවා නම් ඔය ඩබල් නම්බර් තමයි වැටෙන්නේ ඇත්තටම. සෑහෙන්න වැටෙනවා. හොඳට මේ කලින් 4 2 වැටලා තියෙනවා. ඊට පස්සේ දැන් 3 2 වැටෙනවා. මේ ඩබල් නම්බර් කියන්නේ හොඳ මේකක් හරි 88න් එහෙම වැඩි වෙලා වැටුනහම ඉතින් ඇත්තටම මේ හොඳයි. අර අන්න දැක්කද? කට්ටිය දැක්කද එන්ට්‍රි බෙල්ල ගියා? ඔව් දැක්කා. දැක්කනේ. ඒක තමයි කියන්නේ. මං කියලා දෙන මේ වැටෙන්න ගත්තොත් සාමාන්‍යයෙන් වැටෙනවා මේ ඒ ස්ක්‍රීන් එකේ දෙකක් පේන්න. නැවත ඊගාවට යන්නත් පුළුවන්. සවුන්ඩ් එක උයලා. මේ ඔන්න ඔය ස්ක්‍රීන් එක මං කරන්නේ මේ වැටුනේ නැත්තම් මේ අවසානට ගහනවා. සවුන්ඩ් එක අවුට් ගියද? සවුන්ඩ් එක මොකක් කරේ පොඩි අවුලක් තියෙනවා බලමු. අවුලක් වෙලා. මෙහෙම ඒක මතක තියන්න ඕනේ. මේ වගේ එන්ට්‍රි පල්ලයක් කියලා පහු වෙනකොට මේ ටිකේ පොඩ්ඩක් එන්ට්‍රි පල්ලයක් පන්නන්න පොඩ්ඩක් බලා ගන්න. හරිද? දැන් ඔයාලට එහෙම පෙවුනන්න දෙන්නේ නේද? මේ එන්ට්‍රි පල්ල වැටෙන්න ගත්තොත් එහෙම වැටෙනවා. මම ඔය වගේ තමයි එන්ට්‍රි පල්ල පන්නේ. ඒ කියන්නේ ස්ක්‍රීන් එකේ දෙකක් වැටේ කියන විශ්වාසය තියන ගහනවා. ඉතින් ගොඩක් දුරට දැන් ඔය ටිකම ගෙවුවා නම් මට ඔය එන්ට්‍රි පල්ල ටිකම අහු වෙනවා. 104ක් එන්ට්‍රි පල්ල වෙලා තියෙන්නේ. නම් 5. හරි. දැන් පොඩ්ඩක් චේන්ජ් සද්ද පොඩ්ඩක් ඇති වෙනවා පොඩ්ඩක් බලන්න.
සද්ද නිකන් මොනවද වෙලා? ආගේ මයික් එකක් ඔන් වෙලා තියෙනවා ඒකයි හා කට්ටියම පොඩ්ඩක් මයික් එක ඔෆ් කරොත් ඇහි. ඔය ඩබල් නම්බර් පේනවනේ ඩබල් නම්බර් වල මේ ඔයාලට පේනවා ඉතින් ඩබල් නම්බර් මං කියන්නේ මේ 5 2 1 2 2 2 ඔන්න ඔය අතර හරිද යන පැත්ත අනුව ඩබල් නම්බර්ස් ටික ඇල්ලුවා නම් එතනමුත් වින් එකක් එනවා හරිද මේ ඒක ඇත්තටම මේ සුපිරිමේ ඇත්තම ඩබල් නම්බර් කේස් එක හරිද දැන් මම වලට පෙන්නුවොත් එහෙම මං ගිහිල්ලා රයිට් එතකොට ඩබල් නම්බර්ස් ඉන්නේ මේ තියෙන ඩබල් නම්බර් වල මට අහුවෙච්ච එක පේනවද ඔයාලට 6,60,000යි 7,580ට වැඩි වෙලා ඔය හරිද ඔය ඩබල් නම්බර් වලට වැඩිච්ච මේ ඩබල් නම්බර් වල තමයි 2,25,000යි ඔය ඩබල් නම්බර් මං අල්ලනවා හරි නිතරම වගේ ඩබල් නම්බර් මෙතනත් මේ ඩබල් නම්බර් 1,87,000යි හරි එහෙම ඩබල් නම්බර් අල්ලන්න මේ දැන් මේ අද ඔයාලා එන්න කලින් ගහපු ටික ඔය ඩබල් නම්බර් ඔය අහුවෙනවා හරි මේ මෙතන 11,92,500 මෙතන මේක වැටුණා 154 වැටලා උඩ ඩබල් නම්බරෙත් වැදුනා හරි මේ ගොඩක් දුරට ඩබල් නම්බර් කියන එක මේ මම නම් ෆලෝ කරනවා මේ ප්ලේ කරද්දී සාමාන්‍යයෙන් හරි ළඟ ළඟ ඒ කියන්නේ අත් දෙකක් තුනක් ඇරුණාට පස්සේ ඊට පස්සේ ගොඩක් දුරට යන්නේ ඩබල් නම්බර්ස් හරි දැන් 14 12 වැටෙන එක 12 14 හෝ 8 5 6 මේ කියන්න බෑ මේක නම්බර තුනක් චේන්ජ් ළඟ වැටලා ඇතින් වැටලා තියෙනවානේ ඒ හින්දා ඒ වගේ අවස්ථාවේ තර හැටියක් කවන්නේ නැහැ ඉතින් අත හරි මෙච්චර තමයි ඉතින් මේකත් කියන්න තියෙන්නේ පොඩ්ඩක් ඔළුවෙන් මේ බලන්න ඔය කට්ටිය මේ 14 7 වැටුනේ ඒකේ. මේ 14 වෙනව දැක්කද මේ 14 7 14 හ්ම්. 7 ඒක නිකන් මේ අර නිකන් නියතියක් වගේ සමහර අවස්ථාවල වෙනවා හරි ඒක පොඩ්ඩක් ඔළුවට ගන්න හ්ම්. මේ 4 පස්සේ 10 මේක දැක්කද මේ හ්ම්. මේ සිස්ටම් එක මෙතන තිබ්බ ඒ ත්‍රිකෝණෙමනේ ඇවිල්ලා තියෙන්නේ හ්ම්. ඕ දැක්කද ඊගාව මේ විදිහටම අයත් සමහර සම් ටයිම් මේ වැඩි අංකයක් වැඩෙන්න පුළුවන් 11 12 ඔය නැත්තම් මේ 17 12 එකක් ඔය වගේ තමයි ඉතින් ඔය පොඩි ඉතින් ඒ ළඟම තියෙන ටික්ස් එකක් තමයි එහා පැත්ත මෙහා වෙන්නේ උතන අය කීයද 9 මේ දැන් අඩුව ඕක සමහරට මේ පල්ලහැට මෙන්න ඉඩ දින මේ වගේ හරි නැවත 9 වැටෙන්න පුළුවන් 8 වැටෙන්න පුළුවන් ළඟම ආසන්න නම්බර්ස් නැත්තම් මේ පැත්තේ වැටුණු 12 14 වැටෙන්න පුළුවන් මේ කැටියෙන් තමයි ආපහු නැවතේ නම්බර්ස් වලට ෆලෝ කරන්න ඕනේ ගොඩක් දුරට වෙනස් වෙන්නේ නැහැ කැට ඒවම තමයි හට්ටමෙට පෙරලෙන්නේ ළඟමනේ ඉඳලා හිටලා තමයි දුරක් කටෙන්නේ 10 13 ඔව් මේ 14 වැඩිච මේ පැත්තේ දැන් 13 නැවතත් ඊගාට වැටෙන්න පුළුවන් 12 නැත්නම් 7 8 හරි දැන් 13ම ඒ වගේ තමයි නම්බර් පහක් මෙයා කරන්නේ. ඒ වැටිච්ච නම්බරේ නැවත ගහන්න කොයි වෙලෙත්. ගොඩක් දුරට එහෙම වැටලා තියෙනවා. ඩබල් නම්බර බලමු අපි. මේ 4 2 ආයෙ වැටලා තියෙනවා මෙතන මේ 2 2 4 2. ආයෙත් ඩබල් නම්බරේ 4 2. එහෙම කවුරු හරි එහෙම ගැහුවත් තමාට උට වින් එකක් එන්න පුළුවන් වැඩි වෙලා 80ට වැඩි වෙලා මේ වෙලෙද්දි. හරිද? මේ එච්චර තමයි ඉතින් මේ කට්ටිය බලලා මේ ප්ලේ කරන්න ප්‍රශ්න තියෙන ගෲප් එකේ දානවා ටයිමින් කියන්නේ කට්ටිය සෙල්ලම් කරද්දී අපි හැම වෙලේම නේ මම නම් ඇත්තටම දවසට සෙල්ලම් කරන්නේ එක වෙලාවයි හරිද මේ සමහර අය මම කියන්නම් ඉතින් මේ මම ඩිපොසිට් එක දාන හින්දා කියන්නේ වයිට් රුපියල් 10000ක් දාන වයිට් 5000යි එයාට 5000යි තව ලොකු ළමයෙක් හිටියත් උටත් 5000ක් දානවා 15000ක් ගෙදර තියෙන ඒවා තුන් දෙනා බෙදාන දානවා ඉතින් කොහෙද දිනන්නේ කියන්නකො අඩුම එකට දැම්මනම් මේ ගහන්න බල මේ ආසාවට ගහනවා වයිට් එකක් ගහන්න ඕන මේ හස්බන්ඩ් ගහන්නත් ඕන නේද අපි ගෙවල්ලා තින්න මේ වයිෆ්ලා ජීවිතේට ගහන්නේ හරිද මේ උන්ට හොරෙන්ද අපි ගහන්නේ මේ අර එහෙම ගහන්න එපා මම මාර කියන මේ දාගන්න රුපියල් 4000 වයිට් 2000යි මට 2000යි දාන්න අයියා කියලා දානවා ඉතින් දෙන්න 2000යි මේ මන්ද මොනවා අල්ලනද කියලා අන්තිම 2000ම 4000ම ඉවරයි ඔය එව්ව තමයි ලොස්ට් වෙන්න පොයින්ට් හරිද මම කියන්න මම දන්න හින්දා මම මේ දවසම සල්ලි දාන සමහරු බුදු අම්මේ උදේ දානවා හරි මම මේ
මං දාන්නෙත් 7ට මං ආරම්භ කරනවා කියලා. 5 ඉඳලා රින් කරලා දෙයියනේ දානවා. කමෙන් දාලා දුන්න ඕන් 8 වෙනකොට විඩ්‍රෝයක් දානවා. අනේ දිනුම් අද දවසට අච්චරේ රුපියල් 20000 දිනුක. ඒක අරගෙන විනාඩි 5ක් යන අය දානවා. මේක දවසම ගහන්නේ ඕක ගහනවා ගන දිනමුත් නෑ අන්තිමට පැහැදින්න මොනවත් නෑ. සමහරට පැරදිලාම තමයි කියලා ඉවර වෙන්නේ. එහෙම කරන්න එපා. එකවර එක වින් ආව නම් ඊළඟ පොඩ නතර කරලා. ඔය ඩබල් නම්බර ඕන් දැන් 1 by 1 එන පොඩ බලන්න යන විදිය. අර ඔව් 17 වැටලා තියෙන ඊගාවට 17 වැටෙන්න පුළුවන් 12 වැටෙන්න පුළුවන් ඔයගෙන් 17 වැටෙනවා නැවත 17 වෙන්න ප්‍රවණතාවක් තියෙනවා දැන් ට්‍රිපල් එකක් යන්න පුළුවන් කොහොම තමයි තියන්නේ එතකොට මම කියන්නේ මේ අහගන්න මේ මං දන්න මේ අත්දැකීම් මං කියන්නේ අත්දැකීම් කියන්නේ මේ ඔය කට්ටිය සල්ලි දාන කට්ටිය කරන වැරදි කියන්නේ මේ ගේම් එකට සල්ලි දාන කට්ටිය හරිද මේ වයිට් අරක ඔව් ඒ විදිහට බෙදලා දාගන්න එපා එතකොට සල්ලි සමහර විට 1000ක් දානවා අය 1000ක් දානවා අය 1000ක් දානවා අය 1000ක් දානවා අය 1000ක් දාන කොහොම දාන සමහර 30000ක් යනකම් ඉඳලා දානවා මං ගණන් හදලා මං ඔබ මොකද්ද කරන්නේ කියලා ඔය මේකේ ඉන්න අය දන්නවනම් අහන්නද මං අහනවා හැම එක්කාගෙම මොකක්ද උඹ ගහන ගේම් එක ඇයි විඩ්‍රෝ එකක් දාන්නේ නැද්ද මං ඔයාලට ප්‍රශ්න මේ නෑ මේ දානවා ඒ ගන්න දාන්නේ මට නම් දාන්නේ නැහැ ඉතින් හරිද ආන් එන්ට්‍රි පෙළ ගියා දැක්කද 14 පස්සේ මල්ලි මොකද කියන්නේ ස්ක්‍රීන් එක දැක්කද ඉවරෙන්න කලින් ඔව් ඒක ඒ විදිහටම ඔය කියන්නේ. එදාට වෙනවා. ඉතින් බොරු කියන මගේ 17 ඊට පස්සේ පොර සාමාන්‍යයෙන් 6 යනවා එන්ට්‍රි පෙළ කොහමත් හරි බොහෝ දුරට නමුත් ස්ක්‍රීන් එක ඉවරෙන්න කලින් දැන් ගියා මේ හැම එකම ස්ක්‍රීන් එක ඕම් බොරු නා ඕ ස්ක්‍රීන් එක ඉවරෙන්න කලින් ඕ දැක්කද මේ ටිකම ගිය ඈ ඒකෙන් මෙතනින් අල්ලලා පටන් ගියා අපට. ගත්තාම හරි මෙතනින් ටික ගියා නම් මේ ඒ වගේ හිතා ගන්න ඔයාලා එන්ට්‍රි පෙළ එක පොඩ්ඩක් ඉතින් බලව කරලා බලන්න අවසානට වැටුනේ නැත්තම් මගදී රයිට් 1 2 3 4 5 මල්ලට තිබෑ ඔන්න දැක්කද ඒකත් ඉවරනේ මං කිව්වේ කියන්නේ ගොඩක් දුරට මං දැකලා තියෙන දේ තමයි ස්ක්‍රීන් එකේ අපිට පේන මේ සීමාව ඇතුළත එන්ට්‍රි පෙළ වැටෙන්න ගත්තොත් වැටෙනවා තමයි දෙකක් හරි ගොඩක් දුරට ඔයාලා මේ 17 වැටෙනවා නේද ඊට පස්සේ එන්ට්‍රි පෙළ එක ගියොත් 6 වැටෙනවා මං දැකලා තියෙනවා 15 වැටෙනවා හරිද 6යි 15 වැටලා තියෙනවා මට අහුවෙලා තියෙනවා ඒක මම ඒ කියන්නේ ඒක වැටීම කියන එක මම නෙමෙයි මචං උඹලා තේරෙනවනේ නමුත් මට අහුවෙලා තියෙනවා ඒක සෑහෙන්න අහුවෙලා තියෙන එකයි කියන්නේ මෙහෙම වෙයි කියන එක හරිද එතකොට මේ සල්ලි දාන ගහන එක ප්‍රශ්නේ කියන්නේ අද දැන් දිනුවොත් එහෙම දැන් ආයේ වෙල ගහන්න එපා. ඒතර ගහන්නේ වෙනම හිත මේකක්. අර ඉස්සරම අපි ඩිපොසිට් එක දාගෙන ගහපුව සංයමේ නැති වෙනවා. හරිද? ඕන තරම් උදාහරණ උඹලටත් ඇති. උඹලටම ඇති. උඹලා කරපු වගේ. හරි? උඹලා කිව්වට ගණන් ගන්න එපා මේ හරි පෙට්ටකට කියන්නේ හරි. එතකොට ඔයාලටම ඇති අත්දැකීමක් අර දිනුවට පස්සේ අම්මට සිංහ එකෙන් ගහන්නේ. අතන පොඩි නිකන් නෝමල් ගහගෙන ගිහිල්ලා ඕම් විඩ්‍රෝ එකක් දාපුවට පස්සේ නැවත එබල දා ගන්නවා. එතකොට ඔයාගේ මයින්ඩ් එක චේන්ජ් වෙලා ගහන්නේ. හරිද? ඒ කියන්නේ අපි මේ ගේම් එක ගහන්න ඇත්තට මයින්ඩ් එක චේන්ජ් වෙලා කියන්නේ තියනවා දැන් නම් දෙන්න පුළුවන් සල්ලිත් තියෙන බය වෙන්න දෙන්න මම මගේ ගන්න විඩ්‍රෝත් කරා ඊට වැඩියත් විඩ්‍රෝ කරා දැන් නම් දෙන්නේ ඔට්ටු වලනේ ඉස්සලා ඔට්ටු වෙල්ලේ රුපියල් 100න් ගියාංකෝ ඔන්න දැන් අලන්න පටන් ගන්නවා 500න් 1000න් උන් වැඩි වෙනවා. ඇයි? දැන් ඔබ දිනලා ඉන්නේ ඒ මයින්ඩ් එකේ. ඒක ඇති කරගන්න එපා. හරිද? ඒ දිනුවේ උඹ සමහරට කාලයකට මාසෙට එදා විතරයි දිනුවේ. ඒකත් එදාම නැති කරගන්න එපා මචං. හරිද? එදාටවත් අයින් යා. හරි? එදාටවත් අයින් යා නැත්තම් පස්සේ ටයිමින් එකට වරෙල්ලා. හරිද? සම්පූර්ණ මුදල විඩ්‍රෝ කරගන්න. තිබොත් අයින්නම හිතෙන්නේ. නිින්ද යන්නේ නැහැ රැට. හරිද? මට වෙච්චා. හරි? මම පළවෙනිම මම ඔහොම කෙලවෙන්නේ මම ජීවිතේට මම දිනලා තිබ්බේ ලක්ෂ 4 5 ඔහොම දිනලා එක දවසක් මට වැඩක් නැහැ අතහැරලා ලක්ෂ 43ක් දිනුවා ආවා හරි ඔය වගේ එන්ට්‍රි පොල වලදී ලනම්මනම් වෙලා මම ඒ වෙලේ විඩ්‍රෝල් එක දාන්න නැතුව තියලා නිදාගත්තා හිත කියන්නෙම තව ගහපිය ලක්ෂ 50 නම් ගහන්න පුළුවන් උඹට පුළුවන් නිින්ද යන්නෙම නැහැ අම්මා පල්ල මේ පාන්දර 3යි ගානක් හරිද නිින්ද යන්නෙම නැහැ ගහන්න ලක්ෂ 50 ගහන්න පුළුවන්මයි කියන්නේ ඇස්පියන් හිටියට හරි බඩුම තමයි ඔව් පුළුවන් තමයි කියලා නාත් නැගිට්ටා මාත් හිතට ආව නැත උනා අත පහක් වත් නැති වුණා අම්මා පල්ල හරිද මගේ දරුවන් පල්ල මට රුපියලක් වත් නැති වුණා ගහපු ගෑල්ලට ඇයි අර 45න් මං හිතා ගන්නවා දැන් හිත කියනවා මට 40 ගණන් ගියොත් නම් ගියොත් 40 ගණන් උඹ ගහපියේ ඉතුරු පහෙන් අවුලක් නැහැ පහ ගහන්නේ නිකන් ආය නිකන් සට ගාලා ගහන්නේ පහ ගියපු ගමන් අම්මට සිරි දැන් ඔන්න හැමදේම හිතත් අප්සෙට් මාත් අප්සෙට් දැන් අර පහ හොයන්න ඕන ආය 50ක් ඕනේ නැහැ දැන් පහ හොයන්න ඕන මට හරි පහ හොයන්න ගහන්නේ කොහොමද එකවරම පහ ගහනවා උටා
ඒ පහත් වෙනවා. දැන් 10ක් හොයපන්කෝ. දැන් එනම අප්සෙට් ලක්ෂ 45 දැන් ඕන කොහමත්. තියන් හිටු 45 තමයි මට දැන් ඕන. ඒක හොයන්න හොයන්න ගහලා මචං අන්තිම ලක්ෂ 20 විතර අපම එකවර ගහනවා 20ම. ඒක මටත් පොදුයි උඹටත් පොදුයි මචං. ඒක ඇති වෙන හැටියක් ඒක. ඒක නිසා තමයි කියන්නේ දිනුවා නම් අම්මේ ඒ දිනප සල්ලි වලින් දෙයක් කරහල්ලකෝ ආසයිතේ. මම නම් අම්මා පාල මගේ තමයි පාල වාහන තුනක් දැන්. හරිද? එක වාහනයක් 2,20,00,000ක්, එක වාහනයක් ලක්ෂ 95, එක වාහනයක් ලක්ෂ 68යි. කොහින්වත් නැහැ. වාතු පිටි මෙලව සද්දක්වත් නැහැ අපිට එහෙම විකුණලා ගන්නවා මොනවත් නැහැ. විල්බර් එකක් ගන්න බැරි හිටි මම මේ මෙගා සිග්බෝකින් තමයි ගත්තේ. හරි. ඊයේ පෙර දකින්නද මම අර නූරෙලි ගිහලා එනකොට ගහවා හොඳටම ගැව්වා. වාහන ලක්ෂ 60ක් දැම්මා මම. හරි. එතකොට ඒ දෙයක් කරනකොට ඊගා එකත් කරලා එහෙම දාන්න හිතෙනවා. මං ආපු ගමන් දානවා 1,10,000ක් අනිත් වාහන වලට. එහෙම කරන්නේ මම. ආපු ගමන් ටක් ගාලා දාන්න. ඒක කරනකොට ආසයි හිතෙනවා. කරන්නේ නැතුව සල්ලි ගොඩක් ඉන්නනේ. ඔය ටික ඉවර නම් ඇත්තටම ගහනවා. හරිද? ඉවර නම් කතාව ගහනවා නම් පුතේ. ඇත්ත. හරිද? මම මේ ඔයිට කලින් මම හරියට ඒ දවස් මම හිත මේ ඒ දවස්නේ මේ දවසත් හ්ම්. මේ ලක්ෂ 54 කීපේද නිකන් මේ අර ලබ්බට ගැහුවේ අය මේ මොකද බැක් එකේ වැදුනනේ එකවර ඇඬෙන්නම් වැදුනා. ඉතින් ඒ කියන්නේ ඒකේ මම වැඩක් කරගත්තා නම් මම ලක්ෂ 54 ගහන්න වෙන්නේ නැහැ වෙලේ. ඇත්තටම. මම ඒක පොඩක් ප්‍රමාද වෙලා එදාම උදේ එනකොට තිබුණා දවල් එනකොට ඉවරයි. බඩු වැටුණා අර සට කලරක ඒ වුණා. නමුත් අපි වැඩක් කරගත්තා නම් දැක්කාම එනාසද මේක දැන් හිතන්නකෝ අපි මේ ඒකේ අර ප්‍රශ්න තියාගන්න. ඒ කියන්නේ මේ සල්ලි වලින් ගෙවන්න දේවල් ඇති කරගන්න ඕන. එතකොට මේ ගේම් එකකින් හම්බ කර මේ හොයන ගාන ඒකට යමු කරන්න හිතෙනවා. බයයිනේ. දැන් මට ඇත්තටම බයයි මගේ මේ ගත්තු රෙද්දවල මේ වෙනසුනොත් මගේ ඔක්කොම චන් මේව ඉවරනේ. නමුත් මට ගේමක් ගහගන්න පුළුවන් කියලා මම දන්නවා. ඒ ගේම ගහගන්න එකෙන් මේක කරගත්තාම තමයි ලොකු දෙයක්. ඇත්තටම බොරු මම ලක්ෂරි ජීවිතයක් ගත කරනවා. හරි ගිය මාසේ මම හොටෙල් වලටම යවන්න ඇති ලක්ෂ 10කට වැඩිය. හරිද? යාළුවෝ තුන්දෙනෙක් එක්ක මම හොඳ රවුම් ගෑවා ඇවිද්දා නුවරේ දවස් 4ක් හිටියා. හිටියෙත් හොඳ හොටෙල් එපිටෝන් අනම් මනම් ඔය ග්‍රෑන්ඩ් ග්‍රීසා කියන සුපිරි මේවා තමයි මං ඉන්නේ. ගන්නෙත් හොඳම මේක ෆුල් බෝට් ඒ ගන්නේ කවදා වෙනව නෙමෙයි. මේක මට එදාට පුළුවන් ඒ ඕන්නම් ඒ හෝටලේ ඉන්න ගාන හම්බ කරන්න. හරිද? බලන් ඉඳලා ෂොට් 3-4ක් තමයි ගහන්න ඕන. ඉතින් එහෙම පුළුවන් මේකේ ඒකට ඕන මේ හිත විතරයි. ඒක හදාගනින්න. නැත්තම් මේ ඇත්තට මේ සූදුව ගහන්න එපා. අපිට උඹලා ගෙදර තියෙන සල්ලි ණයට අරන් ගහන්න එපා. හරි? උඹලට සල්ලි නැත්තම් අනේ මචං කියලා කාරුවර රවටලා ණයට අරන් ගහන්න එපා. මොකද ඒක ඇත්ත මේ මිනිහට ගෙවන්න වෙන්නේත් නැහැ අපිට මේ ගේම් ගහන්න ගිහිල්ලා හිතේ පිට් එකක් නැහැ. ඇයි ඔයා ණය ගෙවන්න ගහලා ඒ ආවත් ඔයාට හිතන තව ඔයා සල්ලි ටිකකුත් හොයලා තමයි දෙන්නේ කියලා. ඒතර ඒ ටිකත් යනවා. අය ණය වෙනවා. තව එකකින් ගන්නවා. ඔය ප්‍රශ්න පටන් ගන්න වැල. හරිද මේ සූදි ප්‍රශ්න පටන් ගන්න දැන් තමයි අපි මේ ණයට ගැනීම. එහෙම උත නිදහස් වෙන්න. ඒ කියන්නේ තමන්ගේ සල්ලි වලින් විතරක් ගහන්න. තේරුණාද? ඒ කියන්නේ තමන්ට තියෙන සල්ලි විතරයි. ඒතර නිදහස් කාටවත් ප්‍රශ්නයක් නැහැ. ගෙදරට ප්‍රශ්නකුත් නැහැ. දැන් හමුදායේ අය ගහනනේ මම ඕන තරම් කියලා මගෙන් දාන්න එපා මම ගොඩක් දුරට හමුදාය කියලා හල් දාන්න ඇත්තරම. හම්බෙන්න පඩිය කීයද කියන්නකෝ. ඒක ඔක්කොම මේක දෙතුන් දෙනෙක් ගහ මම මල විකසෙන්න කීය ඇයි පඩිය මේ කීයක් ආවද කියලා මේ ඇරියස් එක්කත් ආව කියනවා. නෑ අයියා මට ඇරියස් එක ලක්ෂයක් ඈ එහෙමත් කියන එක ඇරියස් ගෙදරට දාමු බොරුවට ඉතින් ඇරියස් නන් නෙමෙයි තියෙන පඩියෙම ගහනවා. ඒකෙන් හොයන්න කියලා. එහෙම ගහන්න එපා. ඉස්සරම දරුවන්ට ගෙදරට දීප මේ හැමදේම කරන්නේ අපි බැඳලා නම් දරුවන්ට වයිෆ්ට ඊට පස්සේ නැත්තම් ගෙදර අම්මලාට තාත්තලාට හරිද? ඒ දේ කරපළ නැත්තම් හැමදේම නැති වෙනවා. හරිද? අනන්තයෙන් වැටෙනවා. ඒ හින්දා පොඩක් අර මේ තමන්ගේ තියෙන අණුව ගහන්න එතකොට මාර පිට්ටකේ ගහන්න පුළුවන්. අපිට තියෙන සල්ලි වලින් විතරයි. හරිද? කාගේවත් අර බඩු විකුණන අයියේ මම සමහරව මට කතා කරනවානේ. මට සෑහෙන කතා කරනවා අයියේ මම මේ වුණා මගේ වාහනේත් තියලා ගැහුවා ක්‍රෑෂ් ගැහුවා අයියේ. එහෙම කරන්න එපා බං මොන ලබ්බත් ඒක. කවදා ඒ ගහනකොට එහෙම ප්‍රශ්නයක් නැහැ. හරි. නමුත් අපේ හිතේ මේකක් නැහනේ. ඔයාට මදිවීමක් නැහැ. එහෙම වුණොත්. ඔයා වාහනේ බේර ගන්න කලින් ප්‍රශ්න සල්ලි ටිකත් ඔයා මේ හොයන්නත් ඕන. වටෙන් ගතු ණය ගෙවන්නත් ඕන. එදාම. ඔයා නැත්තම් ඒක විකුණලා මං ඩේලි ටාගට් එකට මම 20000 ගාන යනවා මචං. මම මෙහෙම ගිහිල්ලා මේ ටික ටික ණය ගෙවනවා. මං එහෙම තමයි කරේ. මං 6000 ගාන ගැව්වේ. 40000 දාගෙන 6000 ගාන ගැව්වේ. ණය ගෙවාගෙන ගිහිල්ලා මට එදාට දවසේ ගෙදර වියදම ගියොත් ඒකත් මං හොයනවා. එක දිගට හොයන්නේ නැහැ.
මම දන්න කොල්ලෝ ඉන්නවනම් අපි අයිස්ක්‍රීම් කන්නත් ගහලා තියෙනවා. එන ආසාවට අයිස්ක්‍රීම් එකක් කන්න ගේම ගහලා ගිහිල්ලා අයිස්ක්‍රීම් කාලා තියෙනවා. මට හොඳට මතකයි මම පුතාට ක්‍රිකට් බඩු ටීම් එක ගන්න අතේ තිබ්බේ 30000යි. ඇවිල්ලා බලමු 30000 කියලා පැක් එක ගහලා තියෙනවා. මම කඩෙන් බලන් ගියේ. මං ඒ 30000 මට හිතුණා රෙද්දත් ගේම ගහලා හොයනවා කියලා. ඒ ඔය 6000 සිම මං ඒ 30000 දාලා 30000ක් වෙනම එව්වා. මං ඒක දාලා ඒ 30000 ඉතුරු ගත්තා. එහෙම පොඩි ටාගට්ස් තියාගත්තොත් ඒක හොයන්න පුළුවන්. එතනින් එහාට යන්න එපා. හරිද? එතනින් එහාට යන්න එපා නැත්තම් මේ කොහොමවත් මේ ගේම් එක ගහන්න බෑ මචං. හරිද? ඒ එදාට එකපාරක් හෝ දෙපාරක් ටයිමින් එක කරන් ගැහුවට දිනුවට පස්සේ පොඩ අයින් යැල්ලා. හරිද? මම දන්නවා මේකේ මම ඩිපොසිට් දාන ඉඳ දන්නවා සමහර පුදුම දැමිල්ලක් දාන්නේ. අර මං කෝකේ ගෙදර ඉන්න ඔක්කොටම දානවා බෙදලා. ගෙදර තියෙන සල්ලි ටික. ඔක්කොම ගහනවා. එන ආතල් එන සීන් එකේ ආතල් සීන් එකේ ගහනවා. එන ආතල් ඇති ඉතින්. හරිද? මට තව එකයි මේකේ මේ හදාගන්න බැරුණේ මං දන්න එක්කෙනෙක් කියන සෑහෙන්න සෙල්ලම් කරන ඇවටර ගහන එක්කෙනෙක් ඌට කොච්චර කිව්වත් සල්ලි දින උට සල්ලි දින පොරක් ව්‍යාපාරිකයෙක් මම හැමදාම කියන අයියා මට මාව හම්බෙන්නේ නම් ඔයාව මම මේ කියන්නේ ගහන්න කියලා නෑ එවටරම තව ගහන්නේ සතියට ලක්ෂ 10ක ඉවර කරනවා දිනලා ඉන්නේ ජීවිතේට අය ගහනවා ඒක මාර මේකක් එයාට ඇතිලා තියෙනවා එයාව හදන්න බෑ මට හරිද මම ගොඩක් ඔය මේකේ හදලා තියෙනවා ගොඩක් ඔය 880ට ගහ ඉන්න ඇත් මම අරගෙන මේ 1S බටේ දැන් හොඳට විඩ්‍රෝල් කරනවා ඌ විඩ්‍රෝල් ගන්නෙම 880ට මම කෝ ඇයි උඹ මේ දාන්නේ මේ කියලා නෑ මම කෝ හදපන් 1S බටේ මම සපෝට් එකද මෙහෙමයි කියලා මොකද 880 ගම ඊයේ පෙර දාපු සයිට් නේ ඌව කොහොම කරනවද කියලා මම දන්නේ නැහැ මම සල්ලි දානවා තමයි කට්ටියගේ මම ගහන්නෙම නැහැ හරිද ඒතර ඒකොල්ල දැන් විඩ්‍රෝල් ගන්නවා ඇත්තටම අපේ ගෲප් එකේ සෑහෙන්න ඇත්තටම විඩ්‍රෝල් කරනවා කට්ටිය දානවා ගොඩක් ඉගෙනගෙන ඉන්නවා හරිද මේ එහෙම කරන්න ඉගෙන ගන්න දේ හැමදේම කියලා දෙන්න හැමෝටම උදව් කරන්න අපි ගන්න දේ යම් කිසි දෙයක් කරොත් මේක අස්පන අපිට නැවත හම්බ වෙන කෙනෙක් මම දන්නවා හරිද ඒක මට ලැබිලා තියෙනවා මට හැමදාම ලැබෙනවා මට ආශිර්වාද විතරයි හැමෝම ඕන හරි හැමෝම දිනන්න ඕන මගේ සල්ලි 7-5ක්වත් මම ඔයාලට දෙන්නේ නැහැ ඔයාලා මගෙන් ගන්නෙත් නැහැ ඒ හින්දා මට කිසි ප්‍රශ්නයක් නැහැ ඇත්තටම මගේ සල්ලි වලට යන්නේ නැහනේ ඔයාලා දිනුවයි කියලා මගේ සල්ලි ඔයාලට යන්නේ නැහැ ඒ හින්දා මම කියන්නේ දිනන්න ගහනයි සූදු වලට අලුතෙන් ගන්න නෙමෙයි අපි කියන්නේ නමුත් මේකේ අපේ ක්‍රමානුකූල අපේ හිත පාලනය කරනවා මචං ගහන්න පුළුවන් හැමෝටම. ඒක බැරි වෙන්නේ නැහැ. ඒක ඔයාලා කල්පනා කරලා බලන්න. ඔයාලම කල්පනා කරලා බලන්න අපි කොච්චර දිනවල නැති වෙලා තියෙනවද කියලා. හරි දාන මුදලට වඩා ඇවිල්ලා කොච්චර ආපහු බින්දුවර කියලාද. අතනදී හිතෙන්නේ නැහැ. අර ටික නැති වුණාට පස්සේ ඔයාලට හිතේ ඇයි යකෝ මට මේ ගෑනුල මැදද මට මේ කියන්න තේරෙන්නේ නැහැ. හරි ඇයි යකෝ අපි ගත්තේ නැත්තේ කියන එක හිතෙන්නේ ඉවර වුණාට පස්සේ. එතකම් පිට මේ හිතෙන්නේ අපේ හිතවත් අපිට පාලනය කරගන්න බෑ මේ අවස්ථාවේ. ඒ අපේ හිත ඒ වෙලේ පාලනය කරොත් තමයි මචං අපි දිනුම් ඈ. හරි? අන්න එතෙන් එන්න. මමත් සෑහෙන දුරට ඒක කරගෙන යනවා. තවත් උපරිම කරොත් අප්පට සිරිවේ මම නම් සෑහෙන සල්ලියක් මේ දකින්නවා මම දවසට සාමාන්‍ය ගානක් ගන්නේ ලක්ෂ 40 64 දැකලත් මම ගානක් තියෙන 40 ගන්න. එහෙම. ඒ කියන්නේ අතනදී අරක දැක්කට පස්සේ ලොකුවට ගහන්න හිතන ඒ ලොකුවට ගහද්දි ගොඩක් දුරටම වැදිලා නැහැ මට. හරිද? ඒක ඒ කියන්නේ ඒක හිතන්නෙත් නෑ ඒක. ඒ කියන්නේ මේ බලලා මාන බලලා එහෙම ගහන්න ඒක ගහනවා ශ්‍රේණිකව. හරිද? ඒ වගේ හිතක් අපිට ඇති වෙනවා. ඒක පාලනය කරගන්න ඒ හිත විතරයි අපේ ඕන. අර හිත නැත්තම් පත කුඩාද කියලා කියනවනේ. අන්න ඒ හින්දා මේක පාලනය කරගනින්න මේකෙන් ගොඩ ගන්න පුළුවන්. හැමෝටම ගොඩ යන්න පුළුවන්. හරි? එහෙනම් ජය වේවා හැමෝටම රැ වෙලා තියෙන්නේ. හරි? මේ ගේම ගහන ගෲප් එකේ ඉන්න දන්න අයට උදව් කරන්න පුළුවන් දේ කියලා දෙන්න දැනගන්න විදිය දැන් දිනිස් එහෙම නැහැ ඒ කට්ටිය උදව් කරන නැත්තර සෑහෙන කට්ටිය මේක උදව් කරනවා ස්ක්‍රීන්ෂොට් එකක් හරි දාලා මේ විදිහට ගියේ කියලා පෙන්නනවා ඉතින් ඒකට මේ මචං ඔව් ඔයා කියන්නේ දැන් 1x bet එකේද හොඳ මේ ට්‍රිපල් හිට් එකේ සිග්බෝ අවුල්ද මම දන්නේ නැහැ මල්ලි මම කරනවනේ තුනම කරනවා මම කියනවා වාට 1s bet 880 ස්ටා එක මෙල් bet මම තුනම කරනවනේ මම නම් දන්නේ මගෙන් සල්ලි දාන 880ට එවුන් මට නම් විඩ්‍රෝ එකක් දෙන්න ඉතාමත් කලාතුරකින් නමුත් 1s bet එකේ ඩිපොසිට් හා සමානව හා ඊට වැඩියෙන් විඩ්‍රෝල් වෙනවා දැන් ඊයේ පෙරේද 2 කෝටි ගාණක් විඩ්‍රෝල් ඔය කට්ටිය දන්නවනේ මම ස්ක්‍රීන්ෂොට් දැම්මනේ කට්ටිය දිනපු අයගේ 1s ජීවිතේට අරකින්නේ නැහැ නේ මොකක් හේතුවද මම දන්නේ නැහැ මොකද සාමාන්‍යයෙන් අපි මේ මැනේජර්ලා එක්කවත් එච්චර ඔය මේ මට ඕන තරම් මන් දාලා තියෙනවානේ උන් හදන්නේම ඩිමෝ account හදා අපිට දෙන්න අදත් මට මැසේජ් දානවා මම ගණන් ගන්න නැහැ ඉතින් මේ වා ඩිමෝ හදලා දෙනවා මට සිග්බෝ ඩිමෝ එකක් හදලා දෙන්න සාමාන්‍ය කැසිනෝ වල ඩිමෝ හදන්න බෑ ඌ අතින් සල්ලි දාලා මට හදලා දෙනවා හරිද ප්ලේ කරන්න මේ ඒ කියන්නේ උන්ගේ අනේ මන් දන්නේ ඒ සයිට් ඉතින් ඔය එකේ ඔයා කියන්නේ දන්නවනේ ඉතින් ඔයා කඩේ හොඳ කඩයක් දාගෙන යනකොට අල්ලපු කඩේ ගෙදර 1.8 උන් ඔයාට බිස්නස් තියනවා දානවා බඩු. ඉතින් ලොවෙත් නැති වෙන දානවා. ඒක දැකලා තිනු ඔයාලා. ඔය වගේ තමයි සිදුවීමක් තමයි වෙන්නේ.
සාමාන්‍ය එකක් නැගලා එනකොට ඒ වගේ ඉන්නේ උන් තමයි. හිතන්නකෝ දැන් මැනේජර් ස්ටාෆ් ඔය සෙට් එකේ ඉන්නකොටම තව සයිට් හදනවා ඉතින් ඒ කට්ටිය. ඒ කට්ටියනේ සිට එක දන්නේ. එහෙම සින්න තමයි වෙන්නේ. හරි. හරි මේ හරි. මේ මොකද ඉතින් කට්ටිය අමුකිසි අයිඩියා ගන්න ඇති කියලා හිතනවා. බලමු ඉස්සරහට මේක දැන් මට ඔයා කිව්ව වෙලාව කතාව නැහැ. හරියටම හරි. ගෙදර සිග්නලුත් නැහැ. කිව්ව ඔව් කතාව ඒක හරියටම ප්‍රශ්න හරි. තියෙනවා නම් මේ කට්ටිය ගෲප් එකට දාන්න. එතකොට අපිට තව මොනවා තියෙනවා ඔව් කියලා ඊගා දෙන්න එකේ පුළුවන් දැන් කරමු. වෙරමු. ආ කොහෙන්ද මේක දැන් ඔව් මට දැන් මේ දෙන්නේ ලයින් ඔළුම වෙන්න දැන් දෙන්නේ ගෙදරත් නැහැ. නෙමෙයි ඉන්නේ එළියට ඇවිල්ලානේ ඔය කියලා දුන්නේ. හරි. මේ ඒ නිසා කට්ටියට ප්‍රශ්න තියෙනවා නම් එහෙම නැත්නම් මේ ගෲප් එකට දාන්න. හරි එන මේ හරි නේ අපි පේනවද මේ අපි දෙයක් උමල පේනවද දෙයක් ඉගෙන ගත්තා නේද කට්ටියම? ඔව් ඔව්. ඇවිල්ලා මම අර නොදන්න ගොඩක් දේවල් අතන සතුතුන් අය. ඕක මේ පටන් ගැම්ම විතරයි ඈ. ඔව්. ඔව් අපි පටන් බලමුනේ. ගැම්ම විතරයි. දැන් හොඳයි ඔව් කරගෙන යන්න රයිට් දිගටම. මේ ඉස්සරහට අපි මේ කන්ටිනියුව එලිපෙට කරගෙන ඉන්න යන්න. අපි මේ දැකලා නැති අය නෑ මම දකින්න. හරි. කොණ්ඩේ නෑ. හරි. ඉන්නේ මේ දැකලා නැති අය ඉන්නවනේ. අද අපි මේ හොරෙන් අර මේ මූවි වුණාද ඒවට කියන්නේ එක එක ෆොටෝස් දාගෙන එහෙම ඉන්නේ අපි. හරිද මාත් ඒ කරුණු දෙනක නෝන කෙනෙක් මම කවදාවත් වංචාවක් කරලා නැහැ කාටවත් හරි සත්‍යපක්වත් එච්චර මට කියන්න තියෙන්නේ එහෙම කරොත් ඉතින් ඒක වෙන්නේ නැහැ කියන්නේ අපිට දැන් එන බල අපි දෙන්නේ නැහැ කියනවා කියලා එන. දන්නවා. හරි. අපි එනන් දැන් කියනවනේ. හරිද? එහෙම නෙමෙයි ඉතින් එහෙම වුණොත් ප්‍රශ්නයක් නැහැ. ඕන තරම් ඔය ඉන්න අපිත් ඒ ගේමට එන ඔය ඕන තරම් මට වැඩක් නැහැ නැත්තර මට වැඩක් නැහැ. අර නෑ වගේ අපි මේ දන්නවනේ ඉතින් ඔයා ගැන. මට සතමනාකතු ගෙම වැඩක් නැහැ. ඉතින් උන්ට ඒක තියෙයි. මට මේ ලැබෙන දේ තියෙයි. හරි. නෑ නෑ thank you වෙන very much හරි. මට හරි හරි. මට මේ ඒකෙන් good මම night. හරි good night. හරි එන good night. හරි මේ හැමෝම එනම් මේ ඌ කවුද ඒ good night කියපු කොල්ලා? තුනම ගහන එක්කනනේ. ඉස්සලා මොකද? මට ඇහුණා නිකන් අර මේ මාරියෝ මාඩ ගහන ඌ ගහන 1S බට් ගහනවා මෙල් බට් ගහනවා 800 තුනම ගහනවා මට. ඌද කියලා හිතුවේ. හරි හරි. බෑ. ආ. හරි නේද ජය වේවා. හරි. හරි එහෙනම් ජය වේ. මේ good night. මොනවාද ගෲප් වල කතා කරමු මේ ප්‍රශ්න ඇති කරන්න බෑ ගෲප් වල මේ නැත්තම් කට්ටියට එපා වේ ගෑනු ළමයිත් ඉන්න ඕකේ ඈ මේ සෑහෙන කට්ටිය ඉන්න අපි නොදන්න ඔයාලා නොදන්න කට්ටිය ඉන්න ડોක්ටර්ස්ලා පවා ඉන්නවා හරි ඔයාලා නොදන්න නළුවෝ රටේ ඉන්නවා නම ගිය පුද්ගලයෝ දන්නවද ඉන්නව නැහැ ඔයගොල්ලෝ නොදන්න වුණාට. ඈ නේ බෑතු. ඈ රටේ නම ගිය පුද්ගලයෝ ඉන්නව කට්ටිය නොදන්න රටේ වුණාට. නම ගිය පුද්ගලයෝ නළුවෝ ඉන්නවා වැඩක් නැහැ ඔය කතා කරලා වලට හරිද සෑහෙන කට්ටිය අපි ඉන්න අපිත් සම්බන්ධ වෙලා අපි සද්ද නැතුව හිටියට මේ දන්නද සුපිරි ડોක්ටර් කෙනෙක් පවා ඉන්නවා හරි ඒ හින්දා මේ කට්ටිය මේ හැම වෙලේම ප්‍රශ්න ඇති කරගන්න එපා අපි එකට යන් කාටත් ඕනේ සල්ලි වන්න කාටත් ඕනේ ටිකක් ඔලුව උස්සන්න හැමෝටම සපෝට් එක දෙමු මොකද අපි සපෝට් දුන්නා කියලා මගේ සත පහක්වත් ඇත්තටම ඔයාලට යන්නේ නැහනේ ඉතින් මට ඇත්තටම වැඩක් නැහැ ඔයාලගේ සත පහක්වත් වෙන කාටවත් යන්නේ නැහැ දන්න දේ කියමු පුළුවන් තරම් මේ වැඩ කරමු දැන් මෙතනින් එහාට නිකන් මං හිතනවා මේ Zoom එකෙන් පස්සේ ගොඩක් ශක්තිමත් වුණා කියලා මේ හැමෝටම උදව් කරන්න පුළුවන් හැකියාවක් ලැබෙයි හැමෝම එහෙනම් ජය වේවා හරි මේ දේවල් කතා කරලා මේ ෂෙයා කරගෙන වැඩේ කරමු හරි ඕකේ හරි. නැවත කට්ටිය අපි වැඩි කරනම් මේ group එකට දාන්න. නැවත බලමු මම හෙට Group එකට දෙන්න. මේ ඊගාව තව නැති අයට දාන්න බලමු මේක නැත්තම් ඒ කට්ටියත් මේ එකතු කරගෙන එයාලට දෙයක් කරන්න බෑනේ සම්බන්ධ නොවුණු කට්ටිය සම්බන්ධ කරගෙන මේ වගේ එකක් කරලා ඊට පස්සේ විටිමිට චේන්ජ් එකට කරමු සික් බෑක් එකක් කරන්න බලාපොරොත්තු වෙනවා ඒකේ තියෙන මෙව අයින් කරලා feedback එකක් දාන්න බෑ. හරි මේ ඔය දෙකෙන් ගේමක් ගහන්න පුළුවන් වෙන ඉතින් රෝලට් පුළුවන් රෝලට් බකරට් පුළුවන් හරි බකරට් කියන්නේ පුළුවන් ඉතින් අර ලොකු වින් එක ගන්න එක දිගට ඉතින් 1 to 1 ගහන කෙනේ එකට එකක් වගේ යන්න පුළුවන් ගේම ඒවා හරි මේ වෙන යන්න මෙහෙමයි කියන්නේ මට අන්ත අවසාන මතර කියන්න තියෙන්නේ කවුරු හරි ලොකු වින් එකක් අපේ ගෲප් එකට දානවා අරක ගැහුවා මේක ගැහුවා අඩේ බං ඒක මොකද්ද ගේමේ අඩෝ ඒ යකෝ එහෙම මාරුවේ මාට චේන්ජ් කරන්න එපා එතන වෙන්නේ උඹලට එකක්වත් බැරි වෙන එක හරිද මොන සයිඩ් එකද කියයි අරක කියයි මේක කියයි එව්වටත් යනවා එහෙම මම නම් මේකමයි බං මම සක්සස් වෙලා ඉන්නේ මං ඒකයි කියන්නේ මම මේකමයි හිටියේ මම ඉන්න සක්සස් යන්න එපා වෙන මගුල් වලට එකම දෙයක් ඉගෙන ගන්න බැරි වෙන්නේ ඒකයි උඹලා මේක ඒක දැක්කට පස්සේ යනවා අර අරු අරක මොකක්ද ඒක වෙයි අර මොන නමුත් මතක නැහැ ඒකද මචං හොඳයි දෙයක ඒකට යනවා ඒක ටිකක් ගන්නට තව එකෙක් වින්නයක් දානකොට අරකට යනවා උඹලා ගෙම්බාගේ පැනගෙන උඹලගේ සල්ලි ටික ඔක්කොම ඉවරයි හරි ඒ හින්දා මෙව වෙන්න එපා හරි මේ අනික මේ ගෲප් වල කට්ටිය දාන දැන් එන්ට්‍රි පල්ලයක් මේ ටයිම් එකේයි කියලා තියෙන සකලමනාව ගහන යන්න එන්ට්‍රි පල් වැටුනේ නැත්නම් ඉවරයි ඌට කියන්න බෑ මට කියන්න මෙච්චර ඉන්න මෙච්චර ගහව කෝටි ගණන් ගහව මට කියන්න බෑ ඒ හින්දා මේ උන් කිව්වා කියලා ගහන්න එපා අන්තිමට ඒකොල්ලත් ඉවරයි මේ උඹලා සල්ලිත් ඉවරයි හරි
ඒ හින්දා සාමාන්‍ය මට්ටමට මේ කරලා හැමදේම මේකේ නිශ්චිතව කියන්න පුළුවන් දෙයක් නෑ. නිශ්චිතව මම කියන්නේ අර අංගර ආසන්නම නම්බර්ස් එක ළඟම නම්බර්ස් යන එක. ඒක උදාහරණ දකින්න ඇතිනේ. එනි ට්‍රිපල් යන්න ගියාම අර ස්ක්‍රීන් එක තුල පේන්නේ එනි ට්‍රිපල් දෙකක් යනවා කොට දුරට. දෙකක් නේ තුනක් යනවා. එච්චරයි. හරි? හරිනේ. එහෙනම් ජය වේවා. හරි good night. බා හරි හරි අංජය එහෙනම් කට්ටිය ඔකේ ප්‍රශ්න ඔකේ. තියෙනවා නම් ගෲප් එකට දාන්න. හරි. හරි හරි බුස්සර් නෑ මොටම. හරි. දෙන උස්සන්න. සරණයි. Ustaz Naik, Kak Sumaya. Thank you. හරි. කරනයි